හරි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන පුතේ. ඉතින් මේ අද හදිසියෙම පන්තිය ගත්තේ හදිසියෙමත් නෙවෙයි මම ටික දවසක් ඉඳන් කතා කරන්න බලාගෙන ඉඳි මේ 25 දරුවන්ට සමාගම් ගැලරි ටික මතක් කරලා දෙන්න. දැන් ඇවිල්ලා ඔයාලා ඇවිල්ලා නරකම සිටුේෂන් එකක ඉන කට්ටිය accounting first paper එක ලියලා තාම second paper එක ලියලා නැහැ. ඉතින් ඒක 8 වෙනිදා තියෙනවා කියලා තමයි කිව්වේ. තාම ඉතින් හරියටම ඒක කිසිම අයිඩියා එකක් නැහැ. 16 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නවා කියලා ආරංචියක් ආවා. එතකොට මේ ලෙවල් එක ගැන ඇත්තටම මොකද්ද වෙයි කියන මොකක්ද වෙන්නේ කියන අදහසක් මටත් නැහැ. ඇත්තටම accounting paper එක මොකක් වෙයිද කියලා කොහොම හරි දැන් මේක ඇවිල්ලා නරකම කලදසාවක් කියන්නේ දැන් මේකත් එක්ක පාඩම් කරන එක ගොඩක් කට්ටිය පොඩ අඩු වෙලා තියෙන ගොඩක් කට්ටිය. ඉතින් එහෙම වෙන්න දෙන්න බෑ. දැන් මොකද එකපාරටම කියාවේ විභාගෙ වෙන මෙදා දවසේ තියෙනවා කියලා. දැනට කියලා තියෙන 8 වෙනිදා accounting second එක තියෙනවා කියලා නේ. ඉතින් එතකොට මේ අපි හැම වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්න ඕන විභාගෙ ලියන්න. දැන් තව දවස් දෙකකින් කියලා කිව්වත් අපි ඒක ලියන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒක නිසා මේ දවස් දැන් නිකන් විභාගෙ නෑ වගේ පොඩ හැඟීමක් තමයි දැනෙන්නේ. විභාගෙ ඉවරයි වගේ සීන් එකක් තියෙන්නේ. ඒනවාට accounting second එක දැන් මේ පාර accounting වල ප්‍රතිඵලයට ඕක ඍජුවම බලපානවා. ඉතින් ගොඩක් කට්ටිය දැන් පොඩ්ඩක් වැඩේ පස්ස ගන්නවා. ඉතින් ගොඩ අමතක වෙලා හැමත් ඇති. ඉතින් ඒකත් එක්ක තමයි අද සමාගම් ගැලපිලි මතක් කරන්න ගත්තේ. මොකද අනිත් ඒවාට අදාළව ගොඩක් පාඩම් මේ වෙද්දි මේ වීඩියෝස් ඔයාලට රෙකෝඩින් බලන්න පුළුවන්. ඉතින් මේ අද සමාගම් ගැලපිලි තමයි අපි මතක් කරන්නේ. ඉතින් මේ වැඩේ පටන් ගන්න 2019 සමාගම් ගාන ඉඳලා පුතේ 2019 සමාගම් ගාන තෝරගන්න හේතුව තමයි ඔයා දන්නවා පේපර් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. ගණන් 7ක් තිබිච්ච පේපර් එක ගණන් 6 දක්වා එක ගානක් අයින් වෙනවා 2019 පේපර් එකේ. ඉතින් 2019 ඉඳලා සමාගම් ගාන ටිකක් ලොකු වෙලා තියෙනවා කලින් අවුරුදු වලට සාපේක්ෂව. එතකොට 19 20 21 22 23 24 කියන අවුරුදු වල ටිකක් කලින් අවුරුදු ඒ කියන්නේ 18ට කලින් අවුරුදු වලට සාපේක්ෂව ටිකක් විස්තර වැඩි සමාගම් ගානක් තමයි අහලා තියෙන්නේ. ඉතින් මේ අර එක ගානක් අයින් වෙච්ච නිසා. ඉතින් මේ දැන් ඕකත් එක්ක තමයි 19 ඉඳන් කතා කරන්නේ. මම සමාගම් ගණන් ටික හදන්නේ නැහැ. හරිද? මම ගාන හදන්නේ නැහැ බෝඩ් එකේ රූල් කරගෙන. සමාගම් ගාන මම හදන්නේ නැහැ. අපි සමාගම් මම කතා කරන්නේ ගැළපිලි ටික. එතකොට ගැළපිලි ටික මම කතා කරලා දුන්නම ඔයා සමාගම් ආකෘති ටික ගහලා හරිද? ඔයා ඒ ගැළපිලි දාන විදියත් එක්ක ඔයා සමාගම් ආකෘතියට ඒ ටික දාලා ගාන හදා ගන්න ඕනේ පුතා. එතකොට අද දවසේ සමාගම් ගැළපිලි තමයි සාකච්ඡා කරන්නේ. ඒක 2019 න් තමයි පටන් ගන්න. හරි? 2019 න් තමයි පටන් ගන්න. රයිට්. එහෙනම් මේ 2019 සමාගම් ගාන දාගන්න 2019 සමාගම් ගාන හරි 2019 සමාගම් ගාන ගැළපිලි ටික එකින් එක අපි කතා කරගෙන යමු. මුලින්ම 19 මේ පළවෙනි ගැළපිල්ල අපි ඉන්නේ 2019 පළවෙනි ගැළපිල්ල. 2019 පළවෙනි ගැළපිල්ල. ඒතර දැන් මේ සමාගම් 2019 සමාගම් තමයි මේ හදන්නේ. 2019 ලෙවල් පේපර් එකේ සමාගම් ගාන තමයි මේ කතා කරන්නේ අපි. රයිට්. එතකොට මේක කියන්නේ පුතේ පරිපාලන වියදම් තුන 900ක අධ්‍යක්ෂක ගාස්තුව ඇතුළත් වේ. 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා විගණන ගාස්තුව 250ක් වූ අතර ඒ වර්ෂය තුල අවසන් වන විට ගෙවා හෝ ගිණුම් ගත කර හෝ නොමැත කියලා කියනවා. දැන් මේ පළවෙනි ගැළපිල්ල ගැන කතා කරන්නේ 2019 සමාගම් ගානේ. දැන් එතකොට අපේ ගිණුම් කාලච්චිද මේක හරි වැදගත්. මේ ටයිම් ලයින් එක හරිම වැදගත්. ඔයා සමාගම් ගණන් කතා කරද්දී අපේ ගිණුම් කාලච්චිද ඉවර වෙන්නේ පුතා 2019යි 3.31. ඒතර මේක පටන් ගන්නෙ 2018යි 4.1. හරිද? 2018යි 4.1 තමයි මේක පටන් ගන්න අවුරුද්ද. එතකොට දැන් මේකේ කියන පුතේ පරිපාලන වියදම් තුල 900ක අධ්‍යක්ෂක ගාස්තුව ඇතුළත් වේ. ඔයාට මේක දාපු තැන නෙවෙයි අත්‍තරම වැදගත් වෙන්නේ. මේකේ ඔයා කල්පනා කරන්න මුලින්ම අධ්‍යක්ෂක ගාස්තු දාන්නේ කොහෙටද? අධ්‍යක්ෂක ගාස්තුව අධ්‍යක්ෂකවරුන්ට ගෙවන ගාස්තු කොහෙටද දාන්නේ? මේ අධ්‍යක්ෂක ගාස්තු දාන්නේ පුතා පරිපාලන වියදම් වලට. පරිපාලන වියදම්. මේකේ දිත්ත සරණත් ඕනනම් කියන්නම් අධ්‍යක්ෂක ගාස්තු ගෙව්වම මුදල් ගිණුම බැර වෙනවා අධ්‍යක්ෂක ගාස්තු වියදම හර වෙනවා. වියදම් හර වෙන නිසා තමයි පුතා අපි පරිපාලන වියදම් වලට දාන්නේ. සාමාන්‍යයෙන් අපි සමාගම් ගානක් හදනකොට පුතේ අපි සමාගම් ගිණුම්කරණය කරනකොට
අපි හිතනවා හරි අපි උපකල්පනය කරනවා හැම වෙලාවෙම මුදල් වලට ගලපලා තියෙන්නේ. මුදල් හරි කියන තැන ඉඳන් තමයි මුදල් ශේෂය හරි කියන තැන ඉඳන් තමයි අපි හදන්නේ. ඒ කියන්නේ හැම ගණදුනුවක් ඔයා විශේෂයෙන් කියලා නැත්තම් මේ විශේෂයෙන් කියලා නැත්තම් මේක මුදල් වල ගිණුම් ගත කරලා නැහැ කියලා විශේෂයෙන් කියලා නැත්තම් හරි මුදල් ගැන කිසිම කතාවක් නැත්තම් අපි ගොඩක් වෙලාවට අපි හැම වෙලාවෙම අපි හිතන්නේ මුදල් හරි කියන තැන මුදල් වලට එක ගලපලා කියන තැන තමයි අපි ඉන්නේ. මොකද අධ්‍යක්ෂක ගාස්තු ගෙවුවා මේකේ දිත්තසරාණ වෙන්නේ පුතා මුදල් බැර හරි මේකේ දිත්තසරාණ මුදල් බැර අධ්‍යක්ෂක ගාස්තු කියන වියදම හර අධ්‍යක්ෂක ගාස්තු කියන වියදම තමයි හර වෙන්නේ පුතා. හරිද? දැන් අපි මේ සමාගම් ගණන් හදද්දී මුදල් වලට අදාළ දිත්තසරාණ දාන්න යන්නේ නැහැ. එයා විශේෂයෙන් එයා කිව්වොත් මුදල් වලට මේක ගලපලා නැහැ කියලා කිව්වොත් අන්න එතකොට මුදල් වලට දානවා. එහෙම නැත්තම් පුතේ අපි සාමාන්‍ය මුදල් එක දාන්න යන්නේ නැහැ. ඒතර මුදල් එක දාන්න යන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම අපි කරන්නේ දිත්තසරාණේ මුදල් එක නැතුව අනිත් එක තමයි සමාගම් ගානේදී ගිණුම් ගත කරන්නේ. එතකොට මේකෙදි අධ්‍යක්ෂක ගාස්තු හර කියන්නේ මේක වියදමක් විදියට දාන්න. ඒතර අධ්‍යක්ෂකවරු පරිපාලනය කරන්නේ. නිසා පරිපාලන වියදම් වලට තමයි දැන් මේක දාන්න ඕනේ. හැබැයි දැන් මේකේ කියනවා පරිපාලන වියදම් තුල 900ක අධ්‍යක්ෂක ගාස්තු ඇතුළත්. ඉතින් හරි අපි අධ්‍යක්ෂක ගාස්තු කොහොමද දාන්න ඕනේ පරිපාලන වියදම්. ඒතර එයා ඒක පරිපාලන වියදම් වලට දාලා නම් පුතේ අපිට අධ්‍යක්ෂක ගාස්තුව සම්බන්ධ කිසිම දෙයක් කරන්න නැහැ. හරිද? දැන් මේක දෙන්නේ ඇයි? පුතා අපි සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ ගාස්තු ඊළඟට විගණකවරුන්ගේ ගාස්තු අපි සටහන දෙක කියන්නේ අර බදු පෙරලාභය ගණනේදී පහත වියදම් අඩු කරන ලදී කියලා අපි දානවනේ සටහන් අංක 2. එතකොට මොකද අපි සමාගම් ගානක පුතේ පෙරවැඩ ටික මූල්‍ය ප්‍රකාශනත් එක්ක ඉදිරිපත් කරන්නේ. ඔයා දන්නවා ඔය පරිපාලන වියදම් බෙදා හැරීමේ වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් කියන වියදම් හතරම පුතා අපි පෙරවැඩවල තමයි හදන්නේ. ඔයා දන්න පරිපාලන වියදම් කියලා ලියලා පරිපාලන වියදම් වලට එන්න පුළුවන් ටික ලියලා එකතුව තමයි අපි ආදායම් ප්‍රකාශයට ගේන්නේ. බෙදා හැරීමේ වියදම් වල එකතුව තමයි අපි ආදායම් ප්‍රකාශයට ගේන්නේ. වෙනත් වියදම් මූල්‍ය වියදම් ගත්තත් අපි එකතුව ගේන්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශන බලන කට්ටියට පුතා දැන් මේ අපි පෙරවැඩ ටික දෙන්නේ නැහැ. එතකොට පරිපාලන වියදම් වල තිබුණේ මොනවද කියලා ඒ කට්ටිය දන්නේ නැහැ. බෙදා හැරීම වියදම් වල මොනවද තිබුණේ කියලා ඒ කට්ටිය දන්නේ නැහැ. වෙනත් වියදම් වල තිබුණේ මොනවද කියලා ඒ කට්ටිය දන්නේ නැහැ. ඒක නිසා පුතා අපි ওই වියදම් මේ ලාභ ගණනය කරද්දී අඩු කරපු වියදම් මොනවද කියලා සටහන දෙකේ ඉදිරිපත් කිරීමක් කරනවා. එතන ටිකක් විශේෂ වියදම් තමයි දාන්නේ. ඒතර අධ්‍යක්ෂකවරුන්ට ගෙවන ඒවා විගණකවරුන්ට ගෙවන ඒවා අපි විශේෂයෙන්ම සටහන දෙකේ හෙළිදරව් කිරීමක් කරනවා. නිසා මේකෙදි අධ්‍යක්ෂක ගාස්තුව පරිපාලන වියදම් වලට තමයි යන්න ඕනේ. එයා ඒක පරිපාලන වියදම් වලට දාලා එහෙනම් අධ්‍යක්ෂක ගාස්තුව සම්බන්ධව ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඒක හරි. ඔයාලට ඒක දීලා තියෙන්නේ සටහන් අංක දෙකේ ලියන්න. දැන් කලබල වෙලා 900ක් මේකෙන් අයින් කරන්න යන්න එපා. ඊට පස්සේ තියෙන්නේ මේකේ මොකද්ද? 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විගණන ගාස්තුව 250ක් වූ අතර ඒ වර්ෂය අවසන් වන විට ගෙවා හෝ ගිණුම් ගත කර ඕන මැත. මේක ගෙවලත් නැහැ, ගිණුම් ගත කරලත් නැහැ. එතකොට පුතේ මෙතන තියෙන්නේ උපචිත විගණන ගාස්තුව. හරි? උපචිත විගණන ගාස්තුව. ගෙවල නැහැනේ. එතකොට උපචිත විගණන ගාස්තුව. උපචිත විගණන ගාස්තුව. දැන් මේක කොහොමද අපි දාන්නේ? උපචිතයි කියන්නේ ගෙවල නැහැනේ පුතේ. එතකොට මේකේ දිත්තසරහන යන්නේ විගණන ගාස්තුව පුතා ගෙව්වත් ගෙව්වේ නැතත් ඒක වියදමක්. එහෙනම් මෙතන විගණන ගාස්තු ගිණුම හර වෙනවා. හරිද? විගණන ගාස්තු ගිණුම හර වෙනවා. ගෙවලා නැති නිසා පුතේ වගකීම් වලට උපචිත විගණන ගාස්තුව බැර වෙනවා. ඔන්න දිත්තසරහන. දැන් ඔයාට විගණන ගාස්තු ගෙවලා නැහැ කොහොමද? දන්නවනේ 10 වසර ළමයිනුත් දන්නවා බං ගෙවලා නැති වියදමක් දාන්නේ කොහොමද? වියදම් ගිණුම හර ගෙවිය යුතු වියදම බැර. ඒතර විගණන ගාස්තුව කියන්නේ වියදමක්. මේක දාන්නේ මොන වියදම් වලටද? අපි සමාගම් ගානේ පරිපාලන වියදම් වලට තමයි ඕක දාන්න ඕනේ. පරිපාලන වියදම් වලට. උපචිතයි කියන්නේ පුතා දැන් මේක අවුරුදු ගාණක් දෙන්නේ නැහැනේ වගකීමක්. එතකොට මේක ගිහිල්ලා ඊළඟට දාන්න ඕන තැන තමයි ජංගම වගකීම. ඔයා ඒක සටහනකින් හදන්නේ සමාගම් ගානේ වෙනත් ගෙවිය යුතු දෑ කියන සටහනට යන්නේ. එහෙනම් මෙන්න මේ උපචිත විගණන ගාස්තුව කියන කතන්දරේ අපි දාන්නේ විගණන ගාස්තු ගෙව්වත් නැතත් පරිපාලන වියදම් වලට දාන්න ඕනේ. එයා ඒක දාලා නැහැ. එහෙනම් ඔයා පරිපාලන වියදම් වලට ගිහලා විගණන ගාස්තුව දාන්න ඕනේ පුතා. එකතු කරන්න ඕනේ. ඊට පස්සේ උපචිතයි කියන්නේ මේක ගෙවලා නැහැ. ගෙවලා නැති නිසා ඒතර උපචිත විගණන ගාස්තුව බැර වෙන්න ඕනේ. වගකීමක් වැඩි වෙන්න ඕනේ. ඒතකොට ජංගම වගකීම් වලට දාන්නේ. ජංගම වගකීම් වලට අපි ඔක දාන්නේ වෙනත් ගෙවිය යුතු දෑ. සටහන් අංකෙමයි දැන් මට මතක විදිහට 9ද කොහෙද? සටහන 9ට තමයි අපි ගිහලා දාන්නේ. එතකොට වෙනත් ගෙවිය යුතු දෑ විදියට.
ඊළඟට මේ විගණන ගාස්තුව මේ පරිපාලන වියදම් වලට කියපු ප්‍රමාණය සටහන දෙකේ හෙළිදරව් කිරීමක් කරන්නත් ඕනේ. ඉතින් මේක තමයි කතන්දරේ සම්පූර්ණම. ඔයාගේ පළවෙනි ගැළපිල්ලට අදාළව දිත්ත සරහන් දෙක තමයි පුතා ගිණුම් ගත කරන්නේ. අපි සාමාන්‍යයෙන් මුදල් කියන දිත්ත සරහන දාන්නේ නැහැ සමාගම් ගණන් වල. අනිත් දිත්ත සරහන් යනවා. එතකොට විගණන ගාස්තු හර කියන්නේ වියදම පරිපාලන වියදම් වලට ගියා. උපජිත විගණන ගාස්තු බැර කියන්නේ ඒක ජංගම වගකීම් වලට දාන්න. ඉතින් ඔච්චරයි කතන්දරේ එහෙනම්. පළවෙනි ගැළපිල්ල ඉවරයි. දිත්ත සරහන් කල්පනා කරලා මේක දාන්න පුළුවන් ඇත්තටම. වා ඇත්තටම දිත්සරාණ ගැන කල්පනා කරලා දැම්මොත් සමාගම් ගාන බැලන්ස් කරන්නත් පුළුවන්. මොකද මේ දිත්සරාණම යනවා කියන්නේ පුතා හරබැර දෙකම යනවනේ. එතකොට මේ බැලන්ස් වෙනවා. අපි යනවා දෙවෙනි ගැළපිල්ලට පුතේ. සමාගම් ගානේ දෙවෙනි ගැළපිල්ල. හරි? දෙකේ මොකද්ද කියන්නේ? සමාගමට එරෙහිව ගනුදෙනු කරුවෙකු පවරා තිබූ නඩුවක තීන්දුව 2019 5යි 10. එතකොට 5යි 10 කියන්නේ ඔයාලට පේනවා වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ දවසක් පුතා. 5යි 10. එතකොට මේකට සම්බන්ධ වෙන ප්‍රමිතිය මොකද්ද? LKS 10 වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිදුවීම් කියන ප්‍රමිතිය තමයි මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේකට පස්සේ මොකක් හරි සිද්ධ වෙන සිදුවීමක් ගලපන්න නම් මේ නඩු තීන්දුවක් තමයි හම්බෙලා තියෙන්නේ. නඩු තීන්දුව. හරි නඩු තීන්දුව. ඔය නඩු තීන්දුව ගලපන්න නම් ඒ කියන්නේ මේ කාලච්ඡේදයට අදාළව ගලපන්න නම් LKS 10 පුතා කාරණා දෙකක් කියන. මොකක්ද LKS 10 කියන කාරණා දෙක? එකක් තමයි මේක පුතා අධ්‍යක්ෂක අනුමැතියට කලින් වෙන්න ඕනේ. අධ්‍යක්ෂක අනුමැතියට පෙර සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ නඩු තීන්දුව හම්බෙන්න ඕනේ අධ්‍යක්ෂක අනුමැතියට පෙර. දෙවෙනි කතාව තමයි පුතා 3:31ට නඩුවක් තිබිලා තියෙනවා. හරි මම ඔන්න කාරණා දෙකම ඔයාලට කිව්වා. LKS 10ට අදාළව මේ වාර්තා කරන කාලච්ඡේදයට පස්සේ සිදුවෙච්ච මෙන්න මේ නඩු තීන්දුව අපි මේ කාලච්ඡේදෙ මේ ගලපන මෙන්න මේ 4:1කින් පටන් ගන්න 3:31 වෙනකන් මේ කාලච්ඡේදය ඇතුලේ ගිණුම් ගත කරන්න නම් පුතේ. හරි අපිට කාරණා දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. මොකද්ද? මේ නඩු තීන්දුව 5යි 10යි නඩු තීන්දුව හම්බ වෙන්න ඕනේ පුතා අධ්‍යක්ෂකවරු අනුමත කරන්න කලින්. ඒ කියන්නේ මේකට පස්සේ තමයි අධ්‍යක්ෂකවරු මූල ප්‍රකාශන අනුමත කරලා තියෙන්නේ. දෙවෙනි පොයින්ට් එක තමයි මේ නඩු තීන්දුව හම්බෙන නඩුව පුතා 3:31 දවසේ වෙද්දී සමාගම විරුද්ධව දාලා තිබිලා තියෙනවා. එහෙම ඔන්න ඔය කාරණා දෙකම එකක් නෙවෙයි කාරණා දෙකම ඉෂ්ට වුණොත් තමයි පුතා මේක ගිණුම් ගත කරන්නේ. හරි දෙකම වැටෙන්න ඕනේ. අපි බලමුකෝ කතන්දරේ 5යි 10 දින ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එදිනම ගනුදෙනු කරුවට 600ක වන්දියක් ගෙවන ලදී. මෙම නඩුව 2019 1 දින පවරා තිබුණා. ඒතර 2019 1 කියන්නේ පුතා මේ කාලච්ඡේදය ඇතුලේ දවස. 2019 1 මෙන්න මෙදා දවසේ තමයි පුතේ නඩුවක් දාලා තියෙන්නේ. නඩුව. හරි නඩුව දාලා තිබෙන්නේ මෙන්න මේ 1 එතකොට ඔයාට පේනවා 3:31 වෙදි නඩුවක් තියෙනවා පුතා. මේ සම්පූර්ණ කාල සීමාව ඇතුලේ නඩුවක් තියෙනවා. ඒතර 3:31කට නඩුවක් තියෙනවා. එහෙනම් ඔන්න නඩුව තිබිච්ච වැඩි හරි. නඩුව 3:31කට තිබිලා පුතා. ඒතර මේක අධ්‍යක්ෂකවරු අනුමත කරන්න කලින් නම් තීන්දුව දීලා ඉතින් අපි මේක ගිණුම් ගත කරන්න ඕනේ. කෙසේ වුවද සමාගම මෙම වන්දි සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් 2019 3:31 දිනට හඳුනාගෙන නොතිබුණි. 5:30 දින අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සමාගමේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුපැනතිය ලබා දී. ඒතර 5:30 තමයි අනුමත කරලා තියෙන්නේ. 5 වෙනි මාසේ 30 වෙනිදා තමයි අනුමත කරලා තියෙන්නේ. අධ්‍යක්ෂකවරු අනුමත කිරීම කරලා තියෙන්නේ. ඒතර අනුමත කරන්න කලින් නඩු තීන්දුව වෙලා තින්නම් හරි දෙකම වැටෙනවා. හරි දෙකම වැටෙනවා කියන්නේ මෙන්න මේක දැන් අපි කියනවා පුතා ගලපන සිදුවීමක්. හරි මේක මොකද? ගලපන සිදුවීමක්. ඒ කියන්නේ සමාගම් ගන්න වා දැන් ගිහිල්ලා මේක ගිණුම් ගත කරන්න ඕනේ. හරි සිදුවීමක්. ගලපන සිදුවීමක්. දැන් කොහොමද ගලපන්නේ? ඈ කොහොමද ගලපන්නේ? තාම කට්ටියනවා. හරි දැන් අපිට දැන් ගලපනවා කියන කතන්දරේ පැහැදිලි. අපි දැන් බලන්න ඕනේ පුතා මේ නඩුවකට අදාළව වන්දි ගෙවීමේ කොහොමද ගලපන්නේ? දැන් පුතේ අපි මූල්‍ය ප්‍රකාශන හදන්නේ මෙන්න මේ කියන මෙන්න මේ 2019 3:31 මෙදා දවසේ තමයි පුතා ඔයා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. මෙන්න මේ දවසට. එතකොට ඔයා හිතන්න ඕනේ මෙන්න මේ 3:31 දවසේ ඉඳන් තමයි හිතන්න ඕනේ. මේ පැත්තරත් නෙවෙයි මේ පැත්තරත් නෙවෙයි ඔයා 3:31 දවසේ ඉඳන් හිතන්න. දැන් අපිට නඩුවක් තියෙනවා 3:31 වෙද්දී ඒකට අදාළව අපි වන්දි ගෙවීමක් කරලා දිනවා. කීයක්ද වන්දි ගෙවලා තියෙන? 600ක් නඩුවකට අදාළව වන්දි ගෙවලා තියෙනවා. හැබැයි ඔයක දැන් සල්ලි වලින් ගෙවලා තියෙන පුතේ 5යි 10නේ.
3.31 වෙදී අපි ඕක ගෙවලා නෑ. දැන් ඔය 600 ගිණුම් ගත කරන්න ඕන රිවර්ස් කරලා. හැබැයි මුදල් වලට එන්නේ නැහැ. ඔයාලට පේනවනේ. මුදල් ගෙවලා තියෙන්නේ 5.10. ඒතර මුදල් වලින් ලාච්චුවෙන් සල්ලි යන්නේ 5.10. ඒතර මෙදා දවස වෙද්දී ඕක ගෙවිය යුතු එකක් පුතේ. මොකද මේ 600 3.31 මුදල් වලට ගැලපිලා නෑ. ඔයාලට තේරෙනවනේ 5.10 තමයි මුදල් වලින් ඕක මුදල් ගිණුම බැර වෙන්නේ. account එකෙන් සල්ලි යන්නේ 5.10. ඒතර අපිට 3.31 සල්ලි එළියට ගියා කියලා දාන්න බෑ. මොකද 3.31 දවසේදී account එකේ සල්ලි තියෙනවා පුතා. ඒතර මුදල් ශේෂයට ඒක ගැලපිලා නැහැ. එහෙනම් මෙදා දවස වෙද්දි පුතා මේක උපචිත වන්දියක්. හරි ගෙවිය යුතු වන්දියක්. ඔයාලට තේරෙනවා 3.31 ඉඳන් හිතද්දි තාම මේක ගෙවලා නැහැ. ඒතර ගෙවිය යුතු වන්දි තමයි තියෙන්නේ. ගෙවිය යුතු වන්දියක්. එහෙනම් දැන් ඔන්න ගෙවිය යුතු වන්දියක් පුතේ. වන්දි ගෙවනවා කියන්නේ ව්‍යාපාරයට වියදමක්. හරි? එතකොට වන්දි වියදම හර වෙනවා. වන්දි වියදම මොකද වෙන්නේ? හර වෙනවා. ගෙවිය යුතු වන්දිය කියන වගකීම ගෙවිය යුතු වන්දි. ගෙවලා නැහැ නේ පුතේ. ගෙවිය යුතුයිනේ. ගෙවිය යුතු වන්දි කියන වියදම බැර වෙනවා. ඕක තමයි මේකේ දිත්ව සටහන. දැන් අපි බලමු මේක කොහොමද එතකොට දාන තැන් දෙක කියලා. වන්දි වියදම නම් වියදම් වලටනේ පුතේ යන්න ඕනේ. ඒතර වන්දි වියදම නම් අපි මේක දාන්න ඕනේ පුතා කියලා වෙනත් වියදම් වලට. වන්දි යන්නේ වෙනත් වියදම් වලට. සමාගම් ගානේ වෙනත් වියදම් වලට තමයි දාන්නේ. ඔන්න එක තැනක් වෙනත් වියදම් වලට දාන්න ඕනේ. ඊට පස්සේ ගෙවිය යුතුයි කියනවා දන්නව පුතා. ඒක ජංගම වගකීමක්. එහෙනම් මේක දාන්න ඕනේ කොහෙටද? ජංගම වගකීම් වලට දාන්න ඕනේ. ජංගම වගකීමත් ඇත්තටම වෙනත් ගෙවිය යුතු දෑ. සටහන 9ට තමයි දාන්න ඕනේ. වෙනත් ගෙවිය යුතු දෑ. සටහන 9ට තමයි ඕකත් ලියන්න ඕනේ ගිහිල්ලා. හරි? සටහන 9 තමයි ලියන්නේ. දැන් ඊළඟ කතන්දරේ තමයි පුතේ මේකත් වියදම් වලට යන එකක්. ඔයාලට පේනවනේ වෙනත් වියදම් වලට යන එකක්. එහෙනම් මේක ගිහිල්ලත් ඔයාලට සටහන දෙකේ ලියන්න පුළුවන්. වන්දි වියදම කොච්චරද? මේකේ 600ක් තියෙන්නේ. ඒතර මේ කියන තැන් දෙකටම 600 තමයි අපි ගිණුම් ගත කරන්නේ. මේ දිත්වසරාණ තමයි යන්නේ. හොඳේ. හරි? මේ දිත්වසරාණ තමයි යන්නේ. ඒතර 600 තමයි මේ කියන තැන් දෙකට යන්නේ. කොහෙටද? වෙනත් වියදම් වලට 600ක් ගිහිල්ලා දා ගන්නවා. සහ ජංගම වගකීම් වලට දානවා. ඇයි දාන්නේ කියන කතන්දරේ තමයි මේ තියෙන්නේ. හොඳේ. මේක එකපාරක් බලලා වට සමහරක් වෙලාවට ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් දෙතුන් පාරක් මේකේ රෙකෝඩින් එක බලලා මේ ඇයි මෙහෙම කියන්නේ මොකද්ද මේ දිත්වසරාණත් එක්ක වෙන්නේ කියන කතන්දරේ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි එහෙනම් දෙවෙනි ගැළපිල්ලත් ඔච්චරයි පුතා තියෙන්නේ. දාන තැන් එක මම දිත්වසරාණත් එක්ක ඔයාලට කියලා දුන්නා. දිත්වසරාණ කල්පනා කරන්න. එතකොට හරියටම සමාගම බැලන්ස් වෙන්න දාන්න පුළුවන්. ඔයාලට සමාගම බැලන්ස් කරන්න පුළුවන් මේ ටෙක්නික් එක පාවිච්චි කරොත්. ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් වෙනත් වියදම් ජංගම වගකීමට යන්නේ ඇයි කියන කතන්දරේ මම පැහැදිලි කරා. LKS 10 නිසා මේක ගලපන්නේයි කියන කතන්දරේ ඔයාලට කියලා දුන්නා. එහෙනම් අපි එනවා පුතා තුන්වෙනි ගැළපිල්ලට. බෝඩ් එක මම මකනවා. අපි ඉන්නේ 2019 සමාගම් ගානේ ගැළපිලි කතා කරන ගමන්. ගැළපිලි දෙකක් කතා කරලා ඉවරයි පුතා. හරි. අපි එනවා පුතේ තුන්වෙනි ගැළපිල්ලට. අතිරේක තොරතුරු අංක 3. හරි. තාම දේපල පිරියත උපකරණ හම්බුන්නේ නැහැ. මෝටරට එහෙම කතා කරන්න කියලා ඉල්ලීම් තිබ්බා. මෝටරට කතා කරනවා, දේපල පිරියත උපකරණ කතා කරනවා සටහන හතරත් එක්ක. තුන්වෙනි ගැළපිල්ල බලන්න. සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අතර පසුගිය වර්ෂය තුලදී සිදු කරන ලද විකුණුම් වෙනුවෙන් 470ක වගකීම් සහතික වියදම් ප්‍රවර්තන වර්ෂයේදී ගෙවා ඇත. හරි දැන් මේකේ පුතා කාරණා දෙකක් දෙනවා. මෙන්න මේ රෝම ඉලක්කම 3 කියන ගැළපිල්ලේ කාරණා දෙකක් දෙනවා. එයා කලින් කාලච්ඡේදයට අදාළව සිද්ධ වෙච්ච වරදකුත් දෙනවා. හරිද? කලින් කාලච්ඡේදයට අදාළව වෙච්ච පෙර කාලච්ඡේදයට අදාළව වෙච්ච වරදක්. පෙර නෙවෙයි අතර මේ කාලච්ඡේදේ වරද වෙලා තියෙන. පෙර කාලච්ඡේදේ ගෙවන්න ඕන එක මේ කාලච්ඡේදේ වියදමක් විදියට දාලා. ඒතර එකක් තමයි මේකේ හොඳට තේරුම් ගන්නවා මේක කියවලා එකක් මෙතන වරදක් වෙලා තියෙනවා. හරි එකක් තමයි මෙතන වරදක් වෙලා තියෙනවා. මොකද වරද? ඔයාලට ඒක කියවද්දි තේරෙවි. සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අතර පසුගිය වර්ෂයේ සඳහා පසුගිය වර්ෂය තුලදී සිදු කරන ලද විකුණුම් වෙනුවෙන් 470ක වගකීම් සහතික වියදම් ප්‍රවර්තන වර්ෂයේදී ගෙවා ඇත. ගිය අවුරුද්දට අදාළව මේ අවුරුද්දේදී 470ක් වියදම් ගෙවලා ඔන්න වරද මෙය ප්‍රවර්තන වර්ෂයේ බෙදා හැරීමේ පිරිවැය තුල අත්පත් කර ඇත. එතකොට පුතා මේක වැරදි. මොකද ගිය කාලච්ඡේදයට අදාළව ගෙවපු එකක්
මේ කාලච්ඡේදයේ වියදමක් විදිහට ගිණුම්ගත කරපු එක වැරදි. එහෙනම් අංක 1 තමයි ගිය කාලච්ඡේදයට අදාළව තරපු වියදම මේ කාලච්ඡේදයේ බෙදා හැරීමේ වියදමක් විදිහට දාලා තියෙනවා. එහෙනම් එකක් වරද. ඊළඟට වා මේකේ දෙවෙනි වැඩේ තමයි මේකට කාලච්ඡේදයට අදාළ වගකීම් සහතික වියදම ගිණුම්ගත කරන්න. කාලච්ඡේදයේ වියදම ගිණුම්ගත කරන්න වෙනවා. හරි කාලච්ඡේදයේ වියදම ගිණුම්ගත කරන්න වෙනවා. ඒතර වැඩ දෙකයි. හොඳයි මේකෙදි වැඩ දෙකක් කරන්න ඕනේ. මුලින්ම එහෙනම් අපි මේ ප්‍රවර්තන කාලච්ඡේද කතාවට කලින් අපි මුලින්ම වරද නිවැරදි කරලෙමු. ඒතර ඔයාලට වරද නිවැරදි කරනවා කියන්නේ දැන් බෙදා හැරීම වියදම් වලින් අර දාපු වියදම මොකද කරන්න ඕනේ පුතා? අයින් කරන්න ඕනේ. දැන් බෙදා හැරීම වියදම් වල එයා මොකද කරලා තියෙන්නේ? ගිණුම්ගත කරලා කලින් කාලච්ඡේදයක. ඒතර මුදල් බැර කරලා මෙයා බෙදා හැරීම වියදම අර කරලා තියෙනවා. එතකොට අපි කලින් කාලච්ඡේදයකින් අයින් කරන්න ඕනේ මේක. ඒතර දිත්සරාණ යන්නේ බෙදා හැරීම වියදම. පෙර කාලච්ඡේදයක අයින් කරනවා. බෙදා හැරීම වියදම් වලින් අයින් කරන්න. ඒතර වියදම බැර වෙන්න ඕනේ. වෙන් කිරීම හර වෙන්න ඕනේ. හරි. ඕක ගිණුම් ගාලා කියනවනම් වැඩේ වෙන්නේ මේමයි. දැන් වරද නිවැරදි කරද්දී දිත්සරාණ යන්නේ. හරි. වරද නිවැරදි කිරීම. හරි වරද නිවැරදි කරනකොට. වරද නිවැරදි කරද්දී දැන් හොඳට තේරුම් ගන්න මොකද්ද වරද කියන එක. හොඳේ වරද තමයි කලින් කාලච්ඡේදයට අදාළව මේ කාලච්ඡේදයේදී ගෙවපු වගකීම් සහතික වියදම මේ කාලච්ඡේදේ බෙදා හැරීම වියදමක් විදියට දාලා තියෙනවා. හරිද? දැන් ඇත්තටම පුතේ අපි කලින් කාලච්ඡේදයට අදාළව මේ කාලච්ඡේදේ වගකීම් සහතික වියදම් ගෙවුවම අපි කරන්නේ මුදල් බැර කරලා වගකීම් සහතික වෙන් කිරීම හර කරන එක තමයි අපි කරන්න ඕනේ. මුදල් බැර වෙනවා සල්ලි ගෙවනවනේ. ගෙවුවා මුදල් බැර වෙනවා වගකීම් සහතික වෙන් කිරීම තමයි ඇත්තටම හර වෙන්න ඕනේ. හරිද? හැබැයි දැන් වැඩි කියන්නේ මේක වැරදි තැනකට තමයි දාලා තියෙන්නේ. ඒතර වරද නිවැරදි කරද්දි පුතා අපි බෙදා හැරීම වියදම් වලින් ඕක අයින් කරන්න ඕනේ දැන්. එතම මං වරද නිවැරදි කරන්න කලින් වාට කියන්නම් මේක පුතා දාන්න ඕන හරිය ඩබල් එන්ට්‍රි එක කලින් කාලච්ඡේදයට අදාළව ගෙව්වම. හරි? පෙර කාලච්ඡේදයේ වගකීම් සහතික ගෙවීම. වගකීම් සහතික ගෙවීම. පෙර කාලච්ඡේදයට අදාළ ගෙවීම. එතකොට මේකෙදි පුතේ දාන්න ඕන නිවැරදි දිත්වසටහන තමයි ඔයාලට දිත්වසටහනින් හිතුවොත් සමාගම බැලන්ස් කරන්න පුළුවන්. අපි මොකද කරන්න ඕනේ? මුදල් බැර කරන්න ඕනේ. සල්ලි වලින් ගෙවනවානේ. එහෙනම් මුදල් බැර වෙන්න ඕනේ. හරිද? අර වෙන් කරපු ගාන දැන් වෙන් කරපු ගානෙන් අඩු වෙන්න බෑ. වෙන් කරපු යන් තමයි අපි ගෙවන්නේ පුතා. කලින් කාලච්ඡේදේ වෙන් කරපු යන් අපි මේ කාලච්ඡේදේ ගෙවනවා. ඒතර වෙන් කිරීමෙන් අඩු වෙන්න ඕනේ. ඒතර වගකීම් සාධිත වෙන් කිරීම හර වෙන්න ඕනේ. වගකීම් සහතික සාමාන්‍යයෙන් බැර ශේෂයන්නේ තියෙන්නේ. වගකීම් සහතික වෙන් කිරීම තමයි හර වෙන්න ඕනේ. වෙන් කිරීම හර. ඕක තමයි දිත්සරාණේ. ඒතර වෙන් කිරීම හර වෙන්න ඕනේ. මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. හැබැයි දැන් මෙයා කරලා තියෙන්නේ වරද තමයි මුදල් එක බැර කරලා මෙන්න මේ වෙන් කිරීමට දාන්න නැතුව මෙන්න මේ වෙන් කිරීම දාන්න නැතුව මුදල් එක දාලා බෙදා හැරීම වියදම් තමයි මෙයා හර කරලා තියෙන්නේ. බෙදා හැරීම වියදමක් විදියට දැම්ම කියන්නේ බෙදා හැරීම වියදම හර කරලා තියෙනවා. දැන් හර කරපු එක වැරදිනේ. එහෙනම් බෙදා හැරීම වියදම් වලින් මේක මොකද කරන්න අයින් කරන්න. එහෙනම් පුතා බෙදා හැරීමේ වියදම බැර කරන්න ඕන. හොඳේ මං උඩින් ලිව්වට ඒක බැර බෙදා හැරීම වියදම බැර කරන්න. මොකද දාපු එක අයින් කරන්න ඕනේ. බැර කරනවා කියන්නේ අයින් කරනවා. වරහන් දාලා අයින් කරන්න ඕනේ. අයින් කරන්න. හරි? අයින් කරන්න. ඊට පස්සේ මේක දාන්න ඕන හරියක තමයි වගකීම් සහතික වෙන් කිරීම අපි හර කරන්න ඕනේ. වගකීම් සහතික වෙන් කිරීම. ඒ කියන්නේ ප්‍රතිපාදනය කිරීම වෙන් කිරීම හර. ඒ කියන්නේ ඒකෙනුත් අඩු කරන්න. වෙන් කිරීමෙනුත් අඩු කරන්න ඕනේ. හරිද? එහෙනම් දැන් මේක වා ගිණුම්ගත කරද්දි මේ ඩබල් එන්ට්‍රි එක ගිණුම්ගත කරන්නේ කොහොමද? දැන් ඔයාගේ බෙදා හැරීමේ වියදම් වලට ගිහිල්ලා හරි බෙදා හැරීමේ වියදම් වලට ගිහිල්ලා වරද නිවැරදි කරන්න හැටි කියන්නේ බෙදා හැරීම වියදම් වලට ගිහලා මේක අඩු කරන්න ඕනේ පුතා. මොකද බෙදා හැරීම වියදම් බැර කරනවා කියන්නේ වියදම් බැර කරා කියන්නේ අඩු කරා කියන එක. එතකොට පෙර වසරේ වගකීම් සහතික කියලා පෙර වසරේ වගකීම් සහතික කියලා ඔයා අයින් කරන්න ඕනේ කොච්චරද ගිය වච්චර දාලා 470ක් ගෙවලා දෙන්න. ඒතර වරහන් දාලා 470ක් අයින් කරන්න ඕනේ. බැර කරන නිසා තමයි ඒක අයින් කරන්නේ. ඊළඟට වගකීම් සහතික වෙන් කිරීම හර කරන්න කියලා දෙනවා. ඒතර වෙන් කිරීමෙන් අපි අඩු කරන්න. දැන් ඔයාලට වගකීම් සහතික වෙන් කිරීමේ ගිණුමක් ගැව්වොත් එම් පුතේ වගකීම් සහතික වෙන් කිරීම සාමාන්‍යයෙන් බැර ශේෂයන් වෙන් කිරීමේ තියෙන්නේ. ඒතර මේකේ වගකීම් සහතික වෙන් කිරීමක් දීලා ඇති පුතාට. 2018 4කට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයේ 580ක් තියෙන පුතා. 580ක් තියෙනවා. හරිද? පේන්නේ නැහැ නේද එතන ලිව්වට.
580ක් තියෙනවා. ඔන්න 580ක් තියෙනවා. හරි 580ක් තියෙනවා. ඒතර ඕකෙන් අඩු වෙන්න ඕන කොච්චරද? 470ක්. අපි මුදල් වලින් ගෙවලා තියෙනවා. මුදල් වලින් ගෙවලා දෙනවා 470ක්. ඕක තමයි යන්නේ වෙන් කිරීමෙන් එතකොට ඕක අඩු වෙන්න ඕන. රයිට්. ඊළඟට පුතේ. ඊළඟට වාට කියනවා මෙය ප්‍රවර්තන වශයෙන් බෙදාහැරීම් පිළිවෙල තුළ ඇතුළත් කර ඇත. අපි ඒක නිවැරදි කරා. බෙදාහැරීම් විධාන වලින් අඩු කළා. වගකීම් සහතික වෙන් කිරීමේ ගිණුමත් හර කරා. ඊට පස්සේ කියනවා 2019 3:31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන 650ක් ලෙස ඇස්තමේන්තු කරලා. ඒතර මේ අපි කතා කරන කාලච්චේ වගකීම් සහතික වෙන් කිරීම 650ක් තියෙනවා. එතකොට වගකීම් සහතික වෙන් කිරීම ඊළඟට අපි ගලපන්න ඕනේ ප්‍රවර්තන කාලච්ඡේදයේ වෙන් කිරීම. අපි ඉන්න අවුරුද්දට අදාළ වෙන් කිරීම පුතා. ඒතර ඕකේ දිත්ත සරහණ යන්නේ ප්‍රවර්තන කාලච්ඡේදයේ වගකීම් සහතික වෙන් කිරීම වියදම. දැන් මම මේක මකනවා එහෙනම්. මොකද මට ඉඩ නැති නිසා වරදට අදාළ ඩබල් එන්ට්‍රි එක මම මකනවා. වගකීම් සහතික වෙන් කිරීම. හරිද? එතකොට වෙන් කිරීමේදී වෙන්නේ පුතා වගකීම් සහතික වෙන් කිරීමේදී වගකීම් සහතික වෙන් කිරීම. වෙන් කිරීමේදී වෙන්නේ පුතේ වගකීම් සහතික වියදම හර වගකීම් සහතික වියදම හර වෙන් කිරීම වැර වෙනවා. වගකීම් සහතික වෙන් කිරීම බැර වෙනවා. ඕක තමයි දිත්ත තරහන. හරිද? එතකොට වගකීම් සහතික වියදම අපි කියලා දාන්න ඕනේ කොච්චරක්ද? වියදම කියලා දාන්න ඕනේ බෙදා හැරීමේ වියදම් වලට. බෙදා හැරීමේ වියදම් වලට තමයි දාන්න ඕනේ. හරි? වගකීම් සහතික වෙන් කිරීම හරි වගකීම් සහතික වෙන් කිරීම පුතේ අපි කියලා දා ගන්නකොට වෙන් කිරීමන්නේ. වගකීම් සහතික ජංගම වගකීම් වලට දාන්න ඕනේ. ඔය තැන් දෙකට තමයි යන්නේ. ජංගම වගකීම් වලට තමයි දාන්න ඕනේ. එතකොට ජංගම වගකීම් වලට අපි කියලා මේ කාලච්ඡේදයේ වෙන් කිරීම සම්පූර්ණයෙන්ම දානවා කොච්චරක්ද? 650ක් තියෙනවා. එතකොට ජංගම වගකීම් වලට අපි කියලා පුතා 650ක් දානවා. ජංගම වගකීම් වලට 650ක් යනවා. මේ කාලච්ඡේදයට අදාළ වෙන් කිරීම. එතකොට ජංගම වගකීම් වල වෙනත් ගෙවිය යුතු දෑ සටහන 9ට වාට දාන්න පුළුවන්. බෙදා හැරීමේ වියදම් වලට එතකොට 650ක් දාන්න ඕනේ. හරි 650ක් දාන්න ඕනේ. වැඩේ තියෙන්නේ කලින් කාලච්ඡේදී උනාදි දැන් ඔයාලට බලන්න වෙනවා. දැන් ඔයා බලන්න මේකේ 580ක් වෙන් කරලා ගෙවලා තියෙන්නේ 470. ඒතකොට මෙතන පුතා අධිවෙන් කිරීමක් තියෙනවා. කොච්චරද අධිවෙන් කිරීම? වැඩිපුර වෙන් කරලා තියෙනවනේ අධිවෙන් කිරීමක් තියෙනවනේ. වැඩිපුර වෙන් කරපු ප්‍රමාණය. කොච්චරද? 580ක් වෙන් කරලා 470ක් කියන්නේ පා 110ක් වැඩිපුර වෙන් කරලා තියෙනවා. හරි 110ක් වැඩිපුර වෙන් කරලා තියෙනවා. අධිවෙන් කිරීම 110ක් තියෙනවා. එතකොට අපි 600 කියලා 580ෙන් අඩු කරන්න ඕනේ 470. කොච්චර ඉතින් ඇදුවත් බන් සෙට් වෙන්නේ නැහැ. හරි එතකොට 110ක් අධිවෙන් කිරීම. එතකොට මේ අවුරුද්දේ වියදමෙන් දැන් අපි ඔක හිලව් කරගන්න ඕනේ පුතා. එතකොට මේකෙන් අඩු කරන්න ඕනේ කොච්චරද? 110ක්. එහෙනම් 650න් අපි ඔක අඩු කරාම 540ක් තමයි එන්නේ. එතකොට මේ කාලච්ඡේදයේ බෙදා හැරීම වියදම් වලට යන්න ඕනේ කියලා 540යි. එහෙනම් 540ක් අපි කියලා දාගන්න ඕනේ බෙදා හැරීමේ වියදම් වලට. හරි බෙදා හැරීම වලට 540ක්. ඒතකොට මේකෙදි වෙන්නේ කාරණා දෙකක් වුණා. හරි වගකීම් සහතික මෙච්චරයි කතා කරන්නේ. ඒක ටිකක් දිගට කතා කරුණා. වගකීම් සහතික තුන්වෙනි ගැලපිල්ලේ එකක් නෙවෙයි කාරණා දෙකක් දීලා. දැන් ගොඩක් වෙලාවට උසස් පෙළ පේපර් එකේ මේ දෙක මේ විදිහට ගොඩක් තැන්වල හම්බෙලා තිබුණා. එකක් තමයි වරදක් දීලා තියෙනවා. ඊට අමතරව කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය ගිණුම්ගත කරන්නත් ඇවිල්ලා තිබෙනවා. ඒතර වරද තමයි ගිය කාලච්ඡේද එකක් මේ කාලච්ඡේදයේ වියදමක් විදියට දාපු එක. ඒතර අපි මුලින්ම කරේ අපි බෙදා හැරීමේ වියදම් වලින් ඒක අයින් කරා. ඒතර දිත්ව සටහන ගියේ බෙදා හැරීමේ වියදම බැර වුණා. වගකීම් සහතික වෙන් කිරීම හර වුණා. හරි කලින් වෙන් කරපු එකෙන් අඩු වුණා. ඒතර වරද ඔන්න නිවැරදි. ඊට පස්සේ දෙක තමයි මේ අපේ ඉන්න කාලච්ඡේදයට අදාළ වගකීම් සහතික ප්‍රතිපාදන වෙන් කිරීමක් අපට දුන්නා කීයද? 650ක් කියලා. ඒතර ප්‍රවර්තන කාලච්ඡේදයට අදාළ වගකීම් සහතික වෙන් කිරීම අපි දාන්නේ වගකීම් සහතික වියදම හර වගකීම් සහතික වෙන් කිරීම බැර කියලා. එතකොට 650 තමයි දාන්න ඕනේ. ඒතර ජංගම වගකීම් වලට අපි 650ක් දානවා. කෙලින්ම කියලා දානවා සටහන 9ට. හැබැයි ගිය කාලච්ඡේදේ වාට වෙන 580ක් වෙන් කරාට ගෙවලා තියෙන 470. එතකොට මෙතන අධි වෙන් කිරීමක් තියෙනවා. කොච්චරද? 110ක්. පුතේ ඒතර වියදමට අපි දාන්නේ දැන් බෙදා හැරීම වියදම් වලට 650ක් දාන්න ඕනේ.
හැබැයි කලින් කාලච්ඡේදයේ අපි වියදම වැඩිපුර දාලා තියෙනවා. ඒතකොට මේ කාලච්ඡේදයෙන් ඒක අපි හිලව් කරගන්න ඕනේ. ඒතකොට ගිය පාර වැඩිපුර දාපු 110ක් තියෙනවා නම් මේ 650න් අර වැඩිපුර 110 මොකද කරන්නේ? අඩු කරගන්නවා. අඩු කරගෙන එන 540 තමයි ඔයා ගිහිල්ලා බෙදා හැරීමේ වියදම් වලට ගිණුම්ගත කරන්නේ. right? එහෙනම් තුන්වෙනි ගැලපිල්ලත් ඉවරයි. අපි යනවා පුතේ හතරවෙනි ගැලපිල්ලට. හරි? හතරවෙනි ගැලපිල්ලට. දැන් ගොඩක් කට්ටිය රෙකෝඩින් එක බලනවා කියලා තමයි ඉන්නේ. හරිද? මට දැන් පන්ති පටන් ගන්න කලිනුත් කීප දෙනෙක්ම මෙසේජ් දාලා ඇහුවා රෙකෝඩින් දෙනව නේද සර් කියලා. ඔව් රෙකෝඩින් එක ගන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ලයිව් ක්ලාස් එකේ ඔයගොල්ලෝ ඉන්නේ. දැන් මේක ඇත්තටම ආවස්තික පිරිවැයක් තියෙනවනේ පුතේ. ලයිව් ක්ලාස් එකේ ඉන්න කට්ටියට ආවස්තික පිරිවැයක් තියෙනවා. ඔයාලා වෙන කරන්න තියෙන වැඩක් කැප කරලා තමයි ඔයාලා මේ ක්ලාස් එකේ ඉන්නේ. ඒතකොට මේ ක්ලාස් එකෙන් ඔයාලා දැන් රෙකෝඩින් එක බලන එකට නැතුව ලයිව් එකේ වාට ප්‍රයෝජනය තමයි මේ ඩිස්කස් කරන එක මේ වෙලාවේ මාට ප්‍රශ්න කරන්න පුළුවන්. රෙකෝඩින් එක බලන උන්ට එහෙම ප්‍රශ්න කරන්න බෑ. උන්ට ඉතින් වෙනම WhatsApp message එකක් දාලා තමයි අහගන්න වෙන්නේ. ඒ නිසා ඔයාලට දැන් මේ කතා කරද්දිම ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් message එකක් දාලා අහලා මේ වැඩේ ක්ලියර් කරගන්න හොඳේ. නැත්තම් ලයිව් එකට එන කට්ටියට අසාධාරණයක් වෙනවා. right අපි එනවා පුතා හතරවෙනි එක 2018 4/1 දින අර මේ අපිට කියන්න බැරුණා මේ තුන්වෙනි ගැලපිලි වගකීම් සාතික මේ අපි ඉන්න ප්‍රාර්ථනා කාලච්ඡේදය අපි 540ක් කියලා බෙදා හැරි විඳන් වල දැම්මනේ. ඒක කියලා පුතා ඔයාට සටහන් අංක දෙකේ ලියන්න පුළුවන්. මොකද ඒකත් වියදමක් අපි බෙදා හැරි වියදමක් විදියට දාන්නේ. 650 නෙවෙයි අර 110 අඩු කරලා එන අර කියන්නේ අදි හෝ ඌන හෝ අදි ගලපලා එන උත්තරේ ගන්න ඒක තමයි සටහන දෙකේ ලියන්නේ. හොඳේ. ඔය ලිනි ලක්කමත් එක්ක බලලා තමයි ඔයාට ලකුණු දෙන්නේ. නිකන් ඔයා මොකක් හරි එකක් ලිව්වා කියලා ලකුණු දෙන්නේ නෑ. ඔයා හරි ලක්ම ලියන්න ඕනේ. හතර තියෙන කල්බදු පුතා. දැන් කල්බද්දකදී මම ඔයාලට ගිණුම් වලට යන්නේ නැහැ. කල්බද්ද කොහොමත් මම හදන්නේ කල්බදු chart එක ඇතුලේ. ඒතර කල්බදු chart එකට අපි මේක හදාගමුකෝ. දැන් කල්බද්දකදී ඔයා chart එක ගහන්න කලින් හරිද? මම මේක මීට කන්නත් කියලා ඇති. කල්බදු chart එක ගහන්න කලින් ඔයා බලන්න පුතේ මේ කල්බද්ද අරගෙන තියෙන්නේ කවදද කියලා. මොකද ඒකත් එක්ක chart එක ඔයා මෙතනින්ද පටන් ගන්නෙ, මැදින්ද පටන් ගන්නෙ, අගින්ද පටන් ගන්නෙ කියන එක වෙනස් වෙනවා. හරි? ඒ නිසා කල්බද්ද ගත්තේ කවදද කියන එක වැදගත්. ඒකත් එක්ක තමයි ඔයාලට ඩිසයිඩ් කරන්න වෙන්නේ කොතින්ද chart එක පටන් ගන්න කියලා. නිසා chart එක ගහන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න කල්බද්ද ගත්තේ කවදද කියලා. මේක කියන්නේ 2018 4/1 දින සමාගම කල්බදු givisumකට එළඹුණ අතර වසර 5ක කාලයක් සඳහා මෝටර රථයක භාවිතා අයිතිය ලබා ගන්නා ලදී. එතකොට අපි ලීසින් එක අරන් තියෙන පුතා 2018යි 4/1. එතකොට ඔන්න ඔය 2018 4/1ට අපි එතනින් තමයි chart එක පටන් ගන්න. එතකොට මේක සම්පූර්ණයෙන් හරියට ලියන්න පුතා. මේකෙන් මොනවද? ගැණුම් මිල එනවා. හරිද? ඕකෙන් අපි අඩු කරනවා මොකද්ද පුතේ? මූලික ගෙවීම. මූලික ගෙවීම. හරි? මූලික ගෙවීම අඩු කරාම එන වචනේ මොකද්ද? අවම කල්බදු. හරි? අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. ඕක තමයි දිග වචනේ. හරිද? දැන් මේක හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේ අවම කල්බදු ගෙවීම වල වර්තමාන ගෙවන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මම ඔක අර එක දවසක් මේ කතා කරා නිකන් අර දවල් වෙලාවක් කරා මට මතක නැහැ හරියටම. දවසක මම රෙකෝඩින් එකත් ඔයාලට දාලා ඇති. කොහොමද මේ අවම කල්බදු ගෙවීම වල වර්තමාන මේක එන්න පුළුවන් ක්‍රම මම හිතන්නේ 3ක් හරි 4ක් හරි මම පැහැදිලි කරා. එතකොට chart එක ඉදිරි ටික මේකෙදි පුතා අපි මේ කාලච්ඡේදය ඇතුලේ වාරිකයක් ගෙවනවා. හරි? හැබැයි දැන් 2024 ගානේ මට මතක විදිහට 23 හරි 24 ද කොහෙද මේ කාලච්ඡේදයේ වාරිකයක් ගෙව්වේ නැහැ උපජයි කියලා ආව. හොඳේ. එතකොට දාන විදිය තවත් ටිකක් මේක වැඩි වෙනවා. වාරික කොටස් දෙකයි පුතේ පොලිය සහ ණය කොටස. ණය කොටස. මෙන්න මේ අවම කල්බදු ගෙවීම වල වර්තමානගේ හොඳට තේරුම් ගන්න. අවම කල්බදු ගෙවීම වල වර්තමානගේ මෙන්න මේ ණය කොටස අඩු කරාම එන උත්තරයට තමයි පුතා අපි කියන්නේ අග වගකීම කියලා. අග වගකීම. තර ඔය අග වගකීම පුතේ අපි ප්‍රධාන කොටස්, ඒ කියන්නේ වගකීම කොටස් දෙකකට බෙදනවා. මොකද්ද වගකීම කොටස් දෙක? එකක් තමයි ජංගම වගකීම. හරි? ජංගම වගකීම. අනිත් එක තමයි මොකද්ද? ජංගම නොවන වගකීම. ජංගම නොවන වගකීම. හරිද? එතකොට පුතා අපි මේ දෙකෙන් මුලින්ම හොයන්නේ මෙන්න මේ ජංගම වගකීම. මොකද්ද ජංගම වගකීම කොහොමද පුතේ හොයන්නේ? ලබන අවුරුද්දේ ගෙවන වාරිකයෙන් ලබන අවුරුද්දේ ගෙවන පොලිය. මේ අවුරුද්දේ නෙවෙයි ලබන අවුරුද්දට අදාළ පොලිය අපි අඩු කරනවා.
එතකොට එනවා ඔයාට ජංගම වගකීම. ඒතකොට දැන් අග වගකීමෙන් ජංගම කෑල්ල අයින් කරාම ඔයාට ජංගම නොවන කෑල්ල හොයාගන්න පුළුවන් නේ. එහෙනම් මේක තමයි පුතා සම්පූර්ණ කල්බදු chart එක. දැන් මේකට අපි මොකද කරන්නේ? හිස්තැන් ටික පුරවගෙන යන වැඩේ තමයි කරන්නේ. ඔයා මේක හොඳටම දන්න දෙයක්. එහෙනම් කියවන ගමන් දාගෙන යමු. 2018යි 4යි 1 දින සමාගම කල්බදු ගිවිසුමකට එළඹුණ අතර වසර 5ක කාලයක් සඳහා මෝටර රථයක භාවිතය ලබා ගන්නා ලදී. 18යි 4යි 1 දින මෝටර රථයේ භාවිත අයිතියේ පිරිවැය සහ එහි ඵලදායී ජීවකාලයේ පිළිවෙලින් 5960ක්. එහෙනම් අපි අරන් තියෙන ගැනුම් මිල පිරිවැය 5960යි. අපි 5961ක් තමයි පුතා අරන් තියෙන්නේ. ඊළඟට කියනවා වසර 5ක් තමයි මේකේ. ඒතොර ෂෙයා කරද්දී ඒක උනේ කල්බදු ගිවිසුමට අනුව 2018 4යි 18 4යි 1 මොකද්ද වෙලා තියෙන්නේ? මූලික ගෙවීම ලෙස 2500ක් ගෙවුවා අතර. එහෙනම් ඔන්න ඩවුන් පේමන්ට් එකක් මූලික ගෙවීමක් කරලා දිනවා 2500ක. ගෙවුවා අතර 2019 3.31 දින 19 3.31 කියන්නේ මේක පුතේ දිනවලට හොඳටම අවධානය දෙන්න ඕනේ. 19 3.31 ප්‍රථම වාර්ෂික වාරිකය ලෙස 1250ක් ගෙවන ලදී. ගෙවුවා කියලා තියෙන්නේ. ඒතර වාරිකයේ පුතේ ගානේ හැමතැනම එක සමානයි 1250යි. එහෙනම් මෙතනත් වාරිකයේ 1250යි. වාරිකයේ 1250යි. පොඩ්ඩක් පේනවා මදි මං හිතන්නේ මේ වාරිකයේ 1250යි. හරි? වාරිකයේ 1250යි දැන් හරි. එතකොට ඊළඟට කියන එක තමයි පුතා මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම මූලික කියන්නේ මේ මුල දවසට කල්බදු වගකීම. ඒ කියන්නේ මෙයාගෙන අඩු කරාම එන උත්තරේ 3460. කැල්ලේ කරන් බලන්න මේකෙන් මේක අඩු කරාමත් එන්නේ 3460ක් තමයි උත්තරේ එන්නේ. ඔන්න එයා දීලා තියෙනවා කල්බදු වගකීම. දුන්න නැතත් ඒකට අපිට හොයාගන්න පුළුවන්. 19 3.31 සහ 20 3.31. 19 3.31 කියන්නේ අපි ඉන්න එක. 20 3.31 කියන්නේ ඉස්සරහා. ඒතකොට ඉස්සරහා එක ඇත්තටම ජංගම වගකීම තමයි අදාළ වෙන්නේ. අපිට දෙනවා මොනවද පොලිය? ඒත වර්ෂය සඳහා කල්බදු පොලිය පිළිවෙලින් අපි ඉන්න අවුරුද්දට 346යි. අපි ඉන්න අවුරුද්දට 346යි. ඊළඟ අවුරුද්දට 256යි. ඊළඟ අවුරුද්දට පුතා 256යි. ඊළඟට කියනවා සමාගම විසින් ගෙවන ලද මූලික ගෙවීම සහ ප්‍රථම කල්බදු වාරිකයේ පමණක් කල්බදු ගෙවීම් ගිණුමේ සටහන් කර තිබුණේ. මෙන්න මේ මූලික ගෙවීමයි මෙන්න මේ වාරිකයයි. හරි? ඒ කියන්නේ 2500යි 1250යි. ඒතකොට 3750ක් එයා දාලා තියෙන කොහෙද? කල්බදු වාරික කියලා කියනවා. බලන්න හර පැත්තේ ඇති කල්බදු වාරික කියලා කල්බදු ගෙවීම් කියලා 3750ක් තියෙනවා ශේෂ පිරික්සුමේ. ඕක හැදිලා තියෙන්නේ මේ මූලික ගෙවීමයි වාරිකයයි. මේ සම්බන්ධ වෙනත් කිසිදු සටහනක් තබා නොමැත කියන. ඉතින් දැන් අපි අනිත් දේවල් ටික සටහන් කරන්න තමයි පුතේ තියෙන්නේ. ඒතර කල්බදු chart එක අපි complete කරමු. මේක ඉවරයිනේ. ඊට පස්සේ වාරිකයේ කොටස් දෙකයි 1250න් පොලිය කෑල්ල අයින් කරන්න. 1250න් අයින් කරනවා 346ක්. එතකොට එනවා 904ක්. ඔන්න ණය කොටස එනවා 904ක්. මේක ගෙවලා පුතා. හොඳේ ගෙවලා නැත්තම් මේකත් ජංගම වගකීම් වලට යන්න ඕනේ. දැන් මේක ගෙවලා එහෙනම් 3400ටෙන් ගෙවුවා නම් මේ කෑල්ල මොකද වෙනව අඩු වෙන්න ඕනේ. එතකොට 3460ෙන් ඕක අයින් කරන්න ඕනේ. 2556ක් කියලා එනවා. 2500 අග වගකීම 2556. ඔන්න මම ආයිත් කියනවා මේ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගෙන් මෙන්න මේ ගෙවපු ණය කොටස අඩු කරලා තමයි අග වගකීම හොයාගත්තේ. අග වගකීම එහෙම දීලා ඊළඟට ඔයා හොයන්න ඕනේ ජංගම වගකීම. එතකොට ඒක 1250යි. ඕකෙන් අඩු කරනවා පුතා 256ක්. ඒතර 994ක් කියලා තමයි ජංගම වගකීම එන්නේ. දැන් ඔයාලට ඇද කරලා බැලුවොත් වැඩේ පේනවනේ. ඇයි පුතේ 2556 ඒක තමයි මේ ඊතල දෙකට බෙදෙන්න ඕනේ. ඒතර මේකෙන් 994ක් ජංගම නම් ඉතිරි ටික තමයි ජංගම ඕනේ. ඒ කියන්නේ මේක හොයන්නේ කොහොමද 2556න් අපි අඩු කරන්න ඕනේ පුතා 994ක්. ඒකෝර ඔයාලට ජංගම ඕන වගකීම ගන්න පුළුවන්. 1556න් 1562. එතකොට ජංගම නොවන වගකීම 1562. එතකොට මේකෙදි අපි ගිණුම්ගත කරනවා මෙයා ජංගම නොවන වගකීම විදියට මෙන්න මේ 994 ජංගම වගකීම විදියට සහ ප්‍රවර්තන කාලච්ඡේදයේ පොලිය මූල්‍ය වියදමක් විදියට දානවා. එතකොට මේක දාන්නේ කොහෙටද? මූල්‍ය වියදම් වලට ජංගම නොවන වගකීම කල්බදු ණය හිමි කියලා ජංගම නොවන වගකීම් වලට දානවා. ජංගම වගකීම කල්බදු ණය හිමි කියලා 994 ජංගම වගකීම් වල ලියන. ඒක සටහන නම එහෙම ලියන්නේ නැහැ. වෙනම අපි ඒක ලියනවා වගකීමක් විදිහට. ඒතකොට කල්බදු chart එකට අදාළව පුතා ඔය තුන් දෙනාව තමයි අපි ගිණුම්ගත කරන්නේ. පොලිය,
ජංගම නෝන වගකීම සහ ජංගම වගකීම. එහෙනම් කල්බදු chart එකේ කතන්දරය ඉවරයි 2019 ගානට අදාළව. පුතේ කල්බදු ඉවර වෙච්ච ගාම මම ඔයාලට කියලා දෙන පුරුද්දක් විදියට මතක තියාගන්න. අපි කල්බදු chart එක ඉවර කරාම සටහන 5 ගිහලා කම්ප්ලීට් කරන්න ඕන. සටහන 5 ඉවර කරන්න ඕන. එහෙනම් සටහන 5 ඉවර කරමු ගිහින්. අපි මේ කතා කරන්නේ 2019 සමාගම් ගානේ ගැළපිලි. හරිද? එහෙනම් සටහන 5 පුතා. හොඳේ සටහන 5 මේ දැන් කරන්න යන්නේ. සටහන 5. භාවිත අයිතිය සහිත වත්කම කියලා තියෙනවානේ. එතකොට මේකේ පුතේ පිරිවැය. පුතේ පිරිවැය හොයන්න නම් මේක කල්බදු වුණත් හොඳට මතක තියාගන්න දීපල පිරියත උපකරණ කියන්නේ LKS 16 තියෙනවානේ. LKS 16 පිරිවැය හොයන්න කියන විදියට තමයි ඔයා කල්බදු වල පිරිවැය හොයන්නේ. එතකොට ඒතර පිරිවැය හොයන්න යම් වෙලාව මොකකට අදාළවද? LKS 16ට අදාළව පිරිවැය හොයන හැටි. ඒතර ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. LKS 16ට අදාළව පිරිවැය හොයන්නේ කොහොමද කියලා. මොනවද සාමාන්‍ය පිරිවැයට එන්නේ? ගැනුම් මිල අර වෙළඳ වට්ටම් මෙහෙම තියෙනවා නම් ඒක අඩු කරලා ගැනුම් මිල. හරි ඊට පස්සේ ගෙනීමේ වියදම්. ගෙනීමේ වියදම්. තව සවිකිරි. ඊළඟට පුතා මේකට එකතු වෙන්න ඕනේ. ආපසු නොගෙවන බදු. ආපසු නොගෙවන බදු. දැන් මේ පාර සමහරක් විට වැඩ දාලේ වයිද දන්නේ නැහැ සමාගම් ගන්න. උඩ දවසකින් තිබුණේ නැහැ නේ. එතකොට ඔයාට දීපල පිරියත උපකරණයක් ගත්තා. හොඳේ ඔන්න පොඩ්ඩක් අහගන්න. දැන් මේ වෙලාවේ මතක් වෙච්ච එකක් කියන්නේ. ඔයාට මේ පාර සමාගම් ගානේ සමහර වෙලාවට වැට් බදු දාලා එන්න පුළුවන්. මොකද පහුගිය අවුරුද්ද වල වැට් අපි දැක්කේ නැහැ. එතකොට ගැනුම් විකුණුම් වල තියෙන වැට් අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? ගැනුම් විකුණුම් ආපසු යොමු වල තියෙන වැට් අයින් කරන්න ඕනේ. අයින් කරලා වැට් පාලන ගිණුමක් ගාලා වෙනම හදන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි කතන්දරේ. ඔයාගේ ওই වැට් කතන්දරේ ගැනුම් විකුණුම් ආපසු යොමු වගේම ඔයාගේ දේපල පිරියත උපකරණ වලට සම්බන්ධ කරනවා. එතන මිල දීලා ගන්නකොට ඔයා වැට් බද්දක් ගෙවුවා කියලා දෙන්න පුළුවන්. එතකොට කල්බද්දට අදාළ වැට් බද්දක් ගෙවුවා කියන්න පුළුවන්. එතකොට ඔයා මුලින්ම බලන්න ඕන ඔයාට දෙන සමාගම වැට් සඳහා ලියාපදිංචිද කියලා. ඒතර වැට් ලියාපදිංචි එකක් තමයි ඔයාට හම්බෙන්නේ. ඒතර වැට් ලියාපදිංචි නම් පුතා අපි වෙනම වැට් ගිණුම් ගත කරන්න ඕනේ. ඒතකොට මෙතනදී මතක තියාගන්න සමාගම වැට් සඳහා ලියාපදිංචි වෙලා නම් මේ වැඩ පොඩි පඬිත කතාවක් කියන්නේ. කියන්නේ 2019 පේපර් එකේ නැති කතාවක් කියන්නේ. වැට් වලට ලියාපදිංචි වෙලා නම් ඔයාගේ සමාගම ඔයා පුතා LKS 16 දාලා පිරිවැය ගණනය කරද්දී වැට් බදු ගන්නෙ නැහැ. තීරු බදු ගන්නවා. මොකද තීරු බදු කියන්නේ ඍජු බද්දක්. ඒක නැවත අය කර ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි වැට් ලියාපදිංචි වාට සමාගමේ වැට් හම්බුනොත් අර දීපල පිරියත උපකරණ වල පිරිවැය හොයදී. ඒ කියන්නේ සටහන 4 දී සටහන 5 දෙකේදී අපි වැට් බදු ගන්නෙ නැහැ. හරි තීරු බදු වගේව ගන්නවා. හොඳයි. ආපසු නොගෙව බදු කියලා තියෙන. ඒතර තීරු බදු වගේව ගන්නවා පුතා. පරීක්ෂණ දාවන්න ගන්න නැහැ. සේවක පුහුණු කිරීම ගන්න නැහැ. සමාරම්භක උත්සව ගන්න නැහැ පිරිවැයට. තව හැබැයි බලපත්‍රයක් වගේ එකක් ගන්නවනේ. කියන්නේ ආරම්භ කිරීමේ බලපත්‍රයක්. වාර්ෂික බලපත්‍ර නෙවෙයි. හොඳට මතක තියාගන්න වාර්ෂික කියන එක පිරිවැයට එන්නේ නැහැ. ආරම්භක බලපත්‍රය ලයිසන් එකක් ගන්න ඕනේ මේක මේ පටන් ගන්න. ආරම්භක බලපත්‍ර. ඒ වගේ එකක් තියෙනවා නම් බලපත්‍රයක් ගන්නවා නම් එතකොට ඒව එකතු වෙනවා. එතකොට ওই සෙට් එක තමයි අපි පිරිවැය කියලා කතා කරන්නේ. ඒක පොඩ්ඩක් බලන්න LKS 16 දාලා පිරිවැය වෙන ගැන බලා ගන්න. මේකෙන් පුතේ අඩු කරන්න ඕනේ මොනවද? සමුච්චිත ෂය. සමුච්චිත ෂය ටික අඩු කරන්න ඕනේ. ඒතර සමුච්චිත ෂය කියන්නේ මේක හරි වැදගත් මේ කියන කතන්දරේ. මෙතන පුතේ සමුච්චිත ෂය කියලා ගන්න ගිණුම් කාලච්ඡේදයේ අන්තිම දවසට ෂය. මෙන්න මේ 2019යි 3.31ට තියෙන සමුච්චිත ෂය තමයි පුතා මෙතනට සමුච්චිත ෂය කියලා ගන්න. හොඳේ. මෙන්න මේක තමයි මේ තියෙන්නේ. අවුරුද්ද අන්තිමේ සමුච්චිත ෂය. ඒතර ඔයා දන්නවා අවුරුද්ද අන්තිමට සමුච්චිත ෂය හැදෙන්නේ කොහොමද? අපි ඒක ඕන තරම් කතා කරලා තිනවා. අවුරුද්ද අන්තිමට සමුච්චිත ෂය හැදෙන්නේ කාලච්ඡේදයේ ආරම්භක දවසට තියෙන සමුච්චිත ෂය වලට කාලච්ඡේදයේ ආරම්භක සමුච්චිත ෂය වලට කාලච්ඡේදයේ ෂය ටික එකතු වෙලා තමයි පුතා ඔක හැදෙන්නේ. හරිද? මේක නම් අලුතෙන්ම ගත්ත එකක්. ඒතකොට මීට කලින් ෂය වෙලා නැහැ. බ්‍රෑන්ඩ් අලුතෙන් එකක් ගත්තාම මීට කලින් ෂය වෙලා නැහැ නේ. ඒතර ආරම්භක සමුච්චිත ෂය 0යි. ඒතර මෙතනදී අපි සමුච්චිත ෂය කියලා දාන්නේ මේ කාලච්ඡේදයේ ෂය ටික විතරයි පුතේ. අපි ෂය කරද්දී ඔන්න ඊළඟ කතන්දරය තමයි ෂය කරද්දී ඔයා බලන්න ඕනේ කල්බදු වත්කමේ අයිති වාට හම්බෙනවද හම්බෙන්නේ නැද්ද කියන කතන්දරේ. අයිති අපිට හම්බෙනවා නම් කල්බදු වත්කමේ අයිති අපිට හම්බෙනවා නම් හරි මම මේ පැත්ත මකන්නම්කෝ. මේ පැත්ත මකලා වාට කියන්නම්කෝ. දැන් සමහර කල්බදු ලීසින් තියනවා පුතා
කල්බදු කාල සීමාව ඉවර වුණාම අපට හම්බෙන්නත් පුළුවන්, හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හරි, අයිතිය හම්බෙනවා වෙන්නත් පුළුවන්. හරි, කල්බද්දේ අයිතිය, කල්බදු අයිතිය හරි සමහර වෙලාවට අපට හම්බෙන්නත් පුළුවන්. අපි කියන අපි හදන සමාගමට. හරි, අපි කියන අපේ සමාගම අයිතිය ලැබේ. හරි, අයිතිය හම්බෙන්නත් පුළුවන්. අයිතිය ලැබේ. එහෙම නැත්තම් පුතා අයිතිය හම්බෙන්නේ නැහැ. ගොඩනැගිල්ලක් වගේ වුණොත් හම්බෙන්නේ නැහැ. මෝටර රථ වගේ නම් සාමාන්‍යයෙන් හම්බෙනවා කියලා තමයි හම්බෙන්නේ. අයිතිය නොලැබේ. හම්බෙන්නේ නැත්තම් නැහැ කියලා කියන පුතේ. හොඳේ. මුකුත් කියන තරම් හම්බෙනවා කියන තැන ඉන්න. අයිතිය හම්බෙනවා නම් මතක තියාගන්න වාශ්‍රය කරන්න ඕනේ පුතා. ඵලදායී ජීව කාලය මත. ඵලදායී ජීව කාලය මත. හරිද? අයිතිය හම්බෙන්නේ නැත්තම් පුතේ. අයිතිය හම්බෙන්නේ නැත්තම් ප්‍රමිතයේ තියෙන්නේ කල්බදු කාලය හෝ ඵලදායී ජීව කාලය කියන දෙකෙන් අඩුවක. සාමාන්‍ය වත්කමක ඵලදායී ජීව කාලයට වඩා කල්බදු කාල සීමාව වැඩි වෙන්න බෑ. හරිද? ගොඩක් තේරුම් ගන්න නැහැ ඵලදායී ජීව කාලයට වඩා කල්බදු කාලය වැඩි වෙලා. නිසා මං කෙලින්ම මේක ලියන්නම් දෙකෙන් අඩුවකේ කියලා තමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේකෙදි පුතේ එතකොට අපි ගන්න ඕනේ කල්බදු කාලය. අයිතිය හම්බෙන්නේ නැත්තම් කල්බදු කාලය. ඕක තමයි කතන්දරේ. ඒතකොට වා මතක තියාගන්න මේක ෂෙයා කරද්දී ওই කතන්දරේ ඕනේ. හරිද? දැන් මේ ගානට ආවම අපි ඉන්න මෙන්න මේ 2019 සමාගම් ගානට ආවම මම ටිකක් එතකොට විස්තරාත්මකව කතා කරා. දැන් හොඳේ දැනටමත් පැයක් විතර ගිහිල්ලා තියෙන මේ කතන්දරේ. තාම ඉන්නේ ගැළපෙලි අංක 4. ඒත් මේක වා අල්ලගන්න. මේකත් එක්ක වාට 20 21 22 හදන්න පුළුවන් එතකොට. දැන් කතන්දරේට ආවම මේකේ පුතේ අපිට අයිතිය ගැන මොනවද කියනවද? අයිතිය ගැන මුකුත් කියන්නේ නැහැ. අයිතිය ගැන මුකුත් කියන්නේ නැහැ. කල්බද්ද සම්බන්ධව අයිතිය මුකුත් කියන්නේ නැහැ. එතකොට අයිතිය කියන්නේ නැත්තම් පුතේ කියන්නේ නැත්තම් අයිතිය හම්බ වෙනවා කියන තැන ඉන්න. කියන්නේ නැත්තම් අයිතිය ලැබේ කියන තැන ඉන්න. නැත්තම් නැහැ කියලා කියනවා. නැත්තම් අයිතිය හම්බෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අයිතිය හම්බ වෙනවා නම් අපි ඵලදායී ජීව කාලය මත ෂෙයා කරන්නේ. එතකොට මෙයාගේ පිරිවැය ගන්න 5960යි. සුම්බුන්නගයක් තිබුණාද පුතේ? මූලික ගේම් දෙක තියෙනවා එච්චරයි. සුම්බුන්නගයක් නැහැ. ඔව් මේකේ එහා පැත්තේ තියෙන මෝටර රථයේ සුම්බුන්නගේ ශුන්‍ය බව උපකල්පනය කරන්න කියලා අපි මෝටර රථයක් නේ අරන් තියෙන්නේ. ඒතර සුම්බුන්නගයක් නැහැ. සාමාන්‍යයෙන් ෂෙයා හොයන්නේ කොහොමද පුතා? මේව 10 වසර කොමස්. පිරිවැයෙන් අඩු කරන්න ඕනේ සුම්බුන්නගය බෙදන්න ඕනේ. එතකොට මෙතනදී බෙදන්න වෙන අයිතිය හම්බෙන්න නිසා ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය. දැන් අයිතිය හම්බෙන්නේ නැහැ කියලා තිබුණා නම් පිරිවැරින සුම්බුන්නගේ බෙදීම කල්බදු කාලය කියලා තමයි ගන්න ඔය කතන්දරේ. එතකොට දැන් මෙයාගේ පිරිවැය අපට දෙනවා 5960යි. වෙන මොනවත් ඍජු වියදම් තිබුණේ නැහැ නේ. ඒතර ගන්න ගියපු 5960 විතරයි පුතේ තියෙන්නේ. තව තිබුණා නම් අර ගෙනේ මේ කුලී සවි කිරීම ආපසු නොගෙවන බදු බලපත්‍ර ගාස්තු වගේ තිබුණා නම් වාර්ෂික නෙවෙයි ආරම්භක බලපත්‍ර ගාස්තුවක් වගේ තිබුණා නම් ඒවා මේකට එකතු වෙන්න ඕනේ. ඒතර ෂෙයා ටික හොයන්න නම් දැන් මෙයාගේ පිරිවැය අපි ගන්නවා කීයද? 5960යි. සුම්බුන්නගයක් නැහැ. ඵලදායී ජීව කාලයෙන් බෙදන්න වෙන්නේ. ඔයාලට දෙනවා ඵලදායී ජීව කාලය වසර 5යි කියලා. එතකොට පහෙන් තමයි පුතා මේක බෙදන්න ඕනේ. එහෙනම් 5960 බෙදන්න පහෙන්. ඒතර 1192ක් කියලා එනවා. නම් කාලච්ඡේදයට අදාළ ෂය 1192. දැන් ඔයාලට පේනවනේ ආරම්භක සමුච්චිත ෂය නැහැ. ඒතර කාලච්ඡේදයේ ෂය 1192 තමයි සමුච්චිත ෂය වලට සමාන වෙන්නේ. මෙන්න මේ උත්තරය තමයි මෙන්න මේ වර්ෂ අවසානයේ කියන්නේ 2019 3:31කට තියෙන සමුච්චිත ෂය තමයි මෙතන ලියන්නේ 1192යි. ඒතර මෙයාගෙන් මෙයා අඩු කරලා අරගන්නවා අපි ධාරණාගය 5960න් අපි ඕක අඩු කරනවා. ඒතර 4768යි. ඕක තමයි සටහන 5 භාවිත අයිතිය සහිත වත්කමේ ධාරණාගයේ විදියට අපි ගිහිල්ලා දා ගන්න ඕන වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. හරි එහෙනම් කල්බදු කතාව සම්පූර්ණයෙන්ම ඉවරයි පුතේ. කල්බදු කතාව සම්පූර්ණයෙන් ඉවරයි. ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න. දැන් අපි එනවා සටහන 4. ඔන්න ඕගොල්ලෝ පුනා බලා හිටපු අවස්ථාව සටහන 4 තමයි කතා කරන්න හදන්නේ. ඉතින් සටහන 4 ලොකු අමාරුවක් නෑ. ඔයාට සාමාන්‍ය සටහන 4 මොනවද හම්බෙන්නේ? අපි දන්න දේවල් නේ පුතේ. සටහන 4 ඔයාට හම්බ වෙනවා මිලදී ගැනීම හම්බ වෙනවා. දීපල පිරියත් උපකරණ ගත්තා කියලා. දැන් මිලදී ගැනීමක් තිබුණොතින් ඒක අදාළ වෙන්නේ නැත්නම් ෂය වලට විතරයි. ඊට පස්සේ හම්බෙන එක තමයි ඉවත් කිරීම. දීපල පිරියත් උපකරණ අපි ගාව පාවිච්චි කරන්න තිබිච්ච එකක් අපි විකුණුවා. ඒක මුල වෙන්න පුළුවන්, මැද වෙන්න පුළුවන්, අග වෙන්න පුළුවන්. කොහොම කරත් එකම ප්‍රොසීඩියර් කියන්නේ ෂය වලට විතරයි අර මුලද මැදද අගද කියන එකද බලපාන්නේ.
එහෙනම් මොනවද එන්න පුළුවන්? සටහන අතරේ මිලදී ගැනීම එන්න පුළුවන්. ඊට පස්සේ ඉවත් කිරීම එන්න පුළුවන්. ඊට පස්සේ මොනවද? ප්‍රත්‍යාගණන එන්න පුළුවන්. ওই ටිකනේ බං එන්නේ. ඉතින් ඔච්චරයි තියෙන්නේ. 1 2 3. ওই ටික තමයි එන්නේ. ඉතින් මේ ওই ටිකට ලෑස්තිලා යන ඒ තුනට අමතරව සවශය කරන්න ඕනේ. කාලච්ඡේදයට දාලා ෂය ටික ගලපන්න. එච්චරයි. ඒතර සටහන අතර අමාරු නෑ. ඔයා බලන්න සටහන අතරේ මොනවද ඔයාට ගහන්න තියෙන දීපල පිළියෙත උපකරණ අයිටම කියලා. මම සාමාන්‍යයෙන් කියන 4කට ගහන්න කියලා. හැබැයි මට මතක විදිහට 2023 ද කොයිද පුතේ? මේ 5ක් ඇවිල්ලා තිබුණා හොඳේ. නිසා ඒක පොඩ්ඩක් බලලා ගන්න. මෙතෙක් හැම ගානකම උපරිමයේ 4යි තිබුණේ. හැබැයි 23 දී ඒ වාර්තාව කැඩුනා. මතක විදිහට 23 තමයි. 23 හරි 24ද මන්ද බං මතක නෑ. 23 දොඩේ. 5ක් තිබුණා එක අවුරුද්දක් මේ ගිය අවුරුදු දෙකෙන් එකක. හරි එහෙනම් අපි මේකේ තියෙන්නේ බලන්න පුතේ මේකේ ඉඩම් තියෙනවා ගොඩනැගිලි තියෙනවා කාර්යාල උපකරණ තියෙනවා අර කල්බදු සටහන අතරේ දාන්නේ නැහැ හොඳේ හොඳට මතක තියාගන්න කල්බදු සටහන අතරේ දාන්නේ නැහැ මම ඒතකොට සටහන අතර මෙතනින් ගන්නවා ඒතරවා සටහන අතර පුතා හරියටම ගා ගන්න ඕනේ ඒකත් එක්ක තමයි ඔයාලට වැඩේ කොට දා ගන්න පුළුවන් එහෙම් මෙහෙන් ගන්න එපා හරි සටහන අතර හරියටම ගා ගන්න ඔයා හරියට එන දේවල් ටික ලියලා වැඩේ කොට දාගත්තොත් හරි හැම වෙලාවෙම මේ පැත්තෙන් පොඩ්ඩක් ඉඩ තියන්න තව රූලක් මේ තව තීරුවක් ගහ ගන්න පුළුවන් විදිහට ඉඩ තියාගන්න. එන දේවල් ටික හරියට ලියාගත්තොත් වැඩේ කොට දාගන්න පුළුවන්. හරිද? මේකේ එන්නේ මොනවද? මුලින්ම එනවා ආරම්භක ශේෂය. ඒ කියන්නේ 2018 4 1කට ශේෂය. ඊට පස්සේ මේකට එනවා පුතා මිලදී ගැනීම. හරි? ගත්තොත් එකතු වෙනවා. මිලදී ගැනීම වෙනවා. ඊට පස්සේ මොනවද? ඉවත් කරන වත්කම් වෙනවා. ඉවත් කිරීම. ඉවත් කිරීම. ඊට පස්සේ ප්‍රත්‍යාගණනය කරද්දී ඉඩම් හැර වෙන මොනවා හරි ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණන දවසට සමුච්ඡේදශය අයින් කරන්න. ඒතර මම ලියනවා ඔයාලට පෙනෙයිද දන්නේ නැහැ. ප්‍රත්‍යාගණන දිනට හරි ප්‍රත්‍යාගණන දිනට සමුච්ඡේදශය. සමුච්ඡේදශය කියන්නේ ප්‍රත්‍යාගණනය කරන දවසට තියෙන ඔක්කොම ෂය. ඔය කතාව ඉඩම් වලට ඇප්ලයි වෙන්නේ නැහැ. ඊට පස්සේ එනවා ප්‍රත්‍යාගණන ලාභ හෝ අලාභ. ඒ කියන්නේ අතිරික්ත හෝ ඌනතා. ලාභ හෝ අලාභ. ඔච්චරයි. එතකොට ඊට පස්සේ වාට එන්නේ අවසාන ශේෂය. අවසාන ශේෂය. ඒක තමයි අපි මෙතන කොටු කරගන්න ඊළඟ එක අවසාන ශේෂය අපි කොටු කරගන්න. ඒතර ඔය තියෙන වත්කම් ගිණුම ඇත්තටම ඔය ටික ඉතින් පුරුදු වෙලා යන්න ඕනේ මොනවද? ආරම්භක ශේෂය එනවා. ඒ කියන්නේ මේ ගානේ හිටියට නම් 2018 4කට ශේෂය. ඊට පස්සේ මිලදී ගැනීම පුතේ එකතු වෙනවා. ඉවත් කිරීම අඩු වෙනවා. හරි මිලදී ගැනීම එකතු වෙනවා. ඉවත් කිරීම අඩු වෙනවා. ප්‍රත්‍යාගණන මත සමුච්ඡේදය පුතා අඩු වෙන්න ඕනේ. ඒක අඩු වෙන එක. ලාභ අලාභ නම් පුතා එකතු හෝ අඩුනේ. ලාභ නම් එකතු වෙනවා. අලාභ නම් අඩු වෙනවා. මේ අවසාන ශේෂය කියන්නේ 2019යි 3.31කට ශේෂය. ඒතර ඕක තමයි වත්කම් ගිණුමේ උඩ කෑල්ල හැදෙන්නේ. සටහන 4. ඊට පස්සේ ෂේ වෙන් කිරීම ටික අපි දාන්නේ. ඒතර ෂේ වෙන් කිරීම වල දැන් මෙතනින් කතාන්දර ඉවරයි. හොඳේ වත්කම් ගිණුමේ කතාව මෙතනින් ඉවරයි පුතා. ෂේ වෙන් කිරීම වලට ආවම ඔයා මේකේ ආරම්භක ශේෂය දාන්න ඕන. ආරම්භක සමුච්ඡේදශය. ශේෂය. ඒ කියන්නේ 2018 4යි එකට ආරම්භක සමුච්ඡේදශය. ඕකට පුතා අපි එකතු කරනවා කාලච්ඡේදය. කියන්නේ ප්‍රවර්තන කාලච්ඡේදයට අදාළ ෂය වියදම. වසරේ ෂය කියලා කියන්නේ ප්‍රවර්තන කාලච්ඡේදයේ ෂය. ඊට පස්සේ පුතේ අපි අඩු කරනවා ඉවත් කරන දිනට මේක හරියටම ලියාගන්න. ඔයාලා දන්නවා ඉවත් කරන දිනට සමුච්ඡිත ෂය. ඉවත් කරන දිනට සමුච්ඡිත ෂය. ඊට පස්සේ මේකේ අඩු කරන්න ඕන පුතා ප්‍රත්‍යාගණන දිනට හරි ප්‍රත්‍යාගණන දිනට සමුච්ඡිත ෂය. ඉවත් කරන දිනට සමුච්ඡිත ෂය ප්‍රත්‍යාගණන දිනට සමුච්ඡිත ෂය. ඔච්චරයි අත්‍තරම එන්නේ. ඊට පස්සේ වාටනවා මේකෙත් අවසාන ශේෂය. අවසාන ශේෂය කියන්නේ 2019 3.31 දවසට තියෙන සමුච්ඡිත ෂය ටික. හරි. ඔන්න එතකොට ෂය වෙන් කිරීමේ ගිණුම ඉවරයි පුතා. පළවෙනි කොටුවෙන් දෙවෙනි කොටුව අඩු කරාම ඔයාට මේ කියනවා මොකද්ද? ධාරණ අගය. ධාරණ අගය. එතකොට ඔන්න සටහන 4 ඉවර වෙනවා. සටහන 4 ඉවර වෙනවා. ওই ටික තමයි සටහන 4 එන්නේ. ඉතින් ওই ටික ලියලා වැඩේ ප්‍රැක්ටිස් කරන්න. දැන් ටයිම්ලයින් එක හරිම වැදගත්. මම මෙතනින් ගහන්නම් ටයිම්ලයින් එක මේ හරින් ගන්නම්. අපේ ගිණුම් කාලච්ඡේදය ආවම 2019යි
3:31 තමයි ඉවර වෙන්නේ. වැඩේ පටන් ගන්නෙ. එතකොට 2018යි 4යි 1. හරිද? දැන් බලන්න ඔයාට ශේෂ දෙන්නේ ඊළඟ කතන්දරේ තමයි ඔයා chart එක කොහොමත් ඔයාගේ මොනවද ආකෘතියක හදි තමයි මේ chart එක ගහගන්නේ. මේ ටික හරියටම ලියලා ඒ ගානෙන් ගානට මේකේ පිළිවෙල වෙනස් කරන්නත් එපා. ඔයා එකම පිළිවෙලකට මේක ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ඔයා බලන්න දැන් මෙතන මේ ශේෂ තියෙනවානේ. මෙතන ශේෂය තියෙනවා, මෙතන ශේෂය තියෙනවා, ආයි මෙතන ශේෂය, මෙතන ශේෂය. ඔය ශේෂ 4ක් තියෙනවානේ. මේකේ මුල, මේකේ අග. මුලයි අගයි තියෙනවා. මුලයි අගයි තියෙනවා. ඔයා බලන්න ඔයාට ශේෂ දෙන්නේ කවදරද කියලා පුතේ. එතකොට මේක ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණේ ඊළඟ කතාව තමයි ඔයාට මෙතන දෙන පිළිවෙලක් තියෙනවානේ. මුලින් ඉඩම් තියෙන, ඊට පස්සේ ගොඩනැගිලි තියෙන, ඊට පස්සේ කාර්යාල උපකරණ. ඔය ඕඩර් එකට තමයි ඔයා මේකේ තීරු ටික වෙන් කරගන්න ඕනේ. බොහොම පොඩි දේවල් හැබැයි ඔයාට අර ලේසියෙන් ගාන කොට දාගන්න පුළුවන් ওই පොඩි දේවල් හරියටම කරෝති. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ මොකද්ද? ඉඩම් කියලා ලියන්න. ඊට පස්සේ තියෙනවා ගොඩනැගිලි. ගොඩනැගිලි. ඊට පස්සේ තියෙනවා පුතා කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ. කියන පිළිවෙලට ලිව්වා. දැන් බලන්න මෙව වගේ ශේෂ තියෙන මුලටද අගටද? අපි ගත්තම පිරිවැය. පිරිවැය කියන්නේ වත්කම් වලනේ. එතකොට එයා දීලා තියෙන 2019 3:31. ඒතර අවසාන දවසට තමයි පුතා ඔයාට දීපල පිරියත උපගෙන වත්කම් ගිණුමේ ශේෂ දීලා තියෙන අවසාන දවසට. එහෙනම් මං කියලා දෙනවනේ පැන්සලකින් දාගන්න කියලා. මොකද ඔයාට මකන බෝතලයක් පාවිච්චි කරන්නත් බෑ උසස් පෙළ විභාගෙදී. ඒ නිසා මේවා මකන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මකන්න පුළුවන් විදිහට ඒක ලියා ගන්න. ඒතර මෙතන 30000ක් එනවා. හරි බින්දු අයින් කරලා තමයි 30000 තියෙන්නේ. නැත්නම් උඹලා 30යි කියලා ලියන්න එපා. ආයි 45000ක් තියෙනවා. මේවා පැන්සලෙන් ලියා ගන්න අවසාන ශේෂ මකන්න වෙයි. 15ක් එනවා. හරි ඔන්න අවසාන ශේෂ ටික දැම්මා. ඊළඟට ඔයාට ෂේ වෙන් කිරීම. මේ තියෙන්නේ ෂේ වෙන් කිරීම ටිකනේ. මේ තියෙන්නේ පුතා ෂේ වෙන් කිරීම. මේ තියෙන්නේ වත්කම් ගිණුම. මේ තියෙන්නේ වත්කම් ගිණුම. මේ තියෙන්නේ ෂය වෙන් කිරීම ටික. ෂය වෙන් කිරීම. ෂය වෙන් කිරීම ටික. ඒතර ෂය වෙන් කිරීම වල බලන්න වා ශේෂය දීලා තියෙන්නේ 2018 4යි. ඒතර 18 4යි කියන්නේ පුතා මුල දවසට. ඒතර ෂය ටික දීලා තින් මුලට වත්කම් දීලා තින අගට. එහෙනම් ෂය වල ආරම්භක ශේෂය දාන්න ඉඩම් වල නැහැ. ඉඩම් වල නැහැ. 11000යි 4000යි කියලා එනවා. ඒතර මෙයා 11000යි මෙයා පුතා 4000යි. හරි. එහෙනම් අපි ආරම්භක ශේෂ සහ අවසාන ශේෂ දීපු හැටියට ඔයාලට දෙපැත්තට ශේෂ දීලා තියෙන්නේ. ඒ දෙක හරියටම බලලා දාගත්තා. ඒතර පස්වෙනි ගැලපිල්ල පුතේ ඔච්චරයි අපිට කරන්න පුළුවන්. වෙන මොකුත් කරන්න බෑ පස්වෙනි ගැලපිල්ල. අපි 6 වෙනි ගැලපිල්ලට එනවා. ප්‍රවර්තන වර්ෂය සඳහා ෂය මෙතෙක් වෙන් කර නොමැත. හැබැයි හොඳට මතක තියාගන්න අපි ෂය ගලපන්න කලින් පුතේ. ෂය ගැලපීමට පෙර. ෂය ගලපන්න කලින් ඔයා කරන්න ඕන වැඩ සෙට් එකක් තියෙනවා. මෙයාට කලින් හරිද? ඔයා මොනවද කරන්න ඕනේ? මිලදී ගැනීම වෙනවා නම් ගලපන්න ඕනේ. මිලදී ගැනීම ගලපන්න ඕනේ. ඊළඟට ඉවත් කිරීම තියෙනවා නම් එව්වත් ගලපන්න ඕනේ. මොකද ෂය ඔය ඔක්කොම කරලා කරන්නේ ප්‍රත්‍යාගනන තියෙනවා නම් ප්‍රත්‍යාගනනත් ගලපල ඉවර වෙලා මේ ඔක්කොම කරාට පස්සේ තමයි පුතා ඔයා මේ කාලචේදයේ ෂය වෙනුම් ගත කරන්නේ. ඒ නිසා ඔයාට මුලින් දුන්නා කියලා අර ඔයා උගුල කරලා තමයි මේ අල්ලන්නේ. උගුලක් අටවනවා. ෂය ටික දුන්නා එතකොට මොකද කරන්නේ? මුලින්ම ෂය ටික හොයන්න. හැබැයි ඔයාගේ කාලච්ඡේදයේ ෂය පුතා මේ මිල දීලා ගන්න දවස් විකුණන දවස් ප්‍රත්‍යාගනනත් එක්ක වෙනස් වෙනවා. ඒක නිසා එකපාරටම ෂය කරන්න යන්න එපා. මුලින් මෙන්න මේ කියන කාරණා ගලපල ඉවර වෙලා ඊට පස්සේ ෂය ටික ගලපුවා. වෙනනම් දැනට අපි ෂය කියන එක ගිණුම් ගත කරන්න යන්නේ නැහැ. කල්බදු පදනම මත ලබාගත් මෝටර රථයේ බෙදා හැරීමේ කටයුතු සඳහා භාවිතා කරන තොර කල්බදු එකාගේ ෂය ටික ගිහලා බෙදා හැරීම විධාන වලට තමයි දාන්න ඕනවා. ඊට පස්සේ කියනවා ගොඩනැගිලි සහ කාර්යාල උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිතා කරනවා. ඒතර මෙන්න මේ ගොඩනැගිල්ල ෂය සහ මෙතනට වාගන්න ගොඩනැගිලි ෂය සහ කාර්යාල උපකරණ වල ෂය පරිපාලන විධාන වලට දාන්න ඕනේ. ඊළඟ කතාව තමයි ඔයාට මේ ෂය වල ආරම්භක ශේෂය දෙනවා කියන පුතා. එයා මේ කාලච්ඡේදයේ ෂය ගණනය කරලා නැහැ. හොඳේ. හැබැයි අවසාන දවසට ඔයාට ශේෂය දෙනවා කියන්නේ මේ කාලච්ඡේදයේ ෂය ටිකත් හොයලා එයා ඒව වියදම් වලට ගිණුම් ගත කරලා තමයි තියෙන්නේ. දැන් මේකේ නැහැ. හොඳේ. ඒතර ඔයාව සම්පූර්ණයෙන් කරන්න ඕනේ. ඒ දෙකම පරිපාලන මේ දෙකම පරිපාලන වලට අපි දාන්න ඕනේ. ඊට පස්සේ කියනවා කාර්යාල උපකරණ සරල මාර්ග ක්‍රමයේ පිරිවැය මත 125ක්. ඒතර මෙතන ෂය ටික 125ක් වෙන්න ඕනේ. ඒතර මම මෙතන උඩින් ලියලා තියාගන්න 125ක් තමයි මේකගේ ෂය. කාර්යාල උපකරණ වල ෂය කීයද 125 කියලා මම ලියලා තියාගන්න. ඊට පස්සේ මෝටර රථයේ සුඹුන් නගයක් නැහැ කියලා කියන. ඒතර අපි මෝටර රථය දැන් සම්පූර්ණයෙන් සටහන පහ කරලා ඉවරයි.
එතකොට 6 වෙනි ගැළපිල්ලෙත් ඇත්තටම කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒතර කරන්න දෙයක් තිබුණේ නැහැ. ෂෙයා 125 දැම්ම ෂෙයා කරන්නේ නැහැ. මේ ටික තිබුණොත් කරලා ඉවර වෙලා තමයි ෂෙයා වලට මාරු වෙන්නේ. නම් 6ත් ඉවරයි. අපි යනවා 7 වෙනි ගැළපිල්ලට පුතේ. 7 කියනවා ප්‍රවර්ධන වර්ෂය තුලදී අත්පත් කරගත් දීපල පිරියත උපකරණ පහත පරිදි වේ. අත්පත් කරගන්නවා කියන්නේ පුතේ මිලදී ගැනීම. අත්පත් කරගන්නවා කියන්නේ මොනවද? මිලදී ගැනීම. අත්පත් කරගත්ත කියන්නේ මිලදීලා ගත්තා. ඒතර මිලදීලා ගත්තම ඔයාට මිලදී ගැනීමක් ඇත්තටම සටහන අතරේ බලපාන්නේ ඔයාගේ මේ මිලදී ගන්න තැන් වලට ඔයා එකතු කරන්න ඕනේ. මිලදී ගැනීම වලට සහ ෂෙයා වලට ඒක බලපානවා. හරි. එතකොට මිලදීලා ගත්ත දවසත් එක තමයි ඔයා ෂෙයා බලන්නේ. ඉඩම් වල නම් ෂෙයා ප්‍රශ්නයක් නැහැ. ඉඩම් නැතුව ගොඩනැගිලි හරි කාර්යාල උපකරණ හරි මේ ගාණි හැටියට නම් ගත්තා කියලා තිබුණොත් ගත්ත දවස වැදගත්. මොකද එදා දවසේ ඉඳන් තමයි අලුතෙන් ගත එක්කෙනාව ෂෙයා කරන්න ඕනේ. එතකොට මේකේ කියනවා 2018 7යි 1 පිරිවැය 10000ක ඉඩමක්. පුතේ ඉඩම නම් කවද ගතත් කමන්නේ. ඇයි ඉඩම් වලට ෂෙයා නැහැ නේ බා. නිසා ඉඩම් ගත්ත දවස ඇත්තටම අපිට වැඩක් නැහැ. මිලදී ගැනීම වලට දාන්න 10000ක ඉඩමක් අරන් තියෙන. නම් මෙතන 10000ක් වා එකතු කරන්න ඕනේ. 10000ක් වා එකතු. දිනේ වැදගත් නැහැ. මොකද ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. මෙතනට විතරයි කියන්නේ ෂෙයා වලට බලපෑමක් නැහැ. ඉඩම් වල ෂෙයා නැහැ පුතේ. ඒක ඉවරයි එතකොට හොඳේ. ඊට පස්සේ 10යි 1 දින පිරිවැය 5000ක කාර්යාල උපකරණ ගන්නවා කියලා කියනවා. එතකොට ඒක වැදගත්. 10යි 1 තමයි පුතා කාර්යාල උපකරණ අරන් දින. ඒතර ඒ ටික ෂෙයා කරන්න ඕනේ 10යි 1 ඉඳන් ඉස්සරහට. හරි. කාර්යාල උපකරණ 5000ක එකක් අරන් තියෙනවා මෙන්න මෙදා දවසේ. 10යි 1. ඒතර ඒක මාස 6කට ෂෙයා කරන්න. ඒතර මිලදී ගැනීම කාර්යාල උපකරණ 5000. දැන් ඊළඟට ඔන්න මම ප්‍රායෝගික දෙයක් මේ කියන්නේ. ගොඩක් ළමයි පුතා විභාගෙදි කරන අඩුපාඩුව තමයි එයාලගේ දැන් මේ පේන දේ එයාලා දාලා ඉවරයිනේ. 10000 දැම්මා ආයි 5000 දැම්මා. දැන් එයාලා මොකද කරන්නේ? දැන් 7 ගැළපිල්ල ඉවරයි කියලා 8 වෙනි ගැළපිල්ලට මාරු වෙනවා. කවදාවත් මේ මෝඩ වැඩේ කරන්න එපා. කවදාවත් කියන්නේ උඹලට එක chance එකයි හම්බෙන්නේ accounting second paper එක දවසේ. මේ මෝඩ වැඩේ කරන්න එපා. හම්බෙන ගැළපිල්ල කියන්නේ A to Z කියවන්න ඕනේ. කියන්නේ A වල ඉඳලා B ට. ඒ කියන්නේ A වලින් B කියන්නේ බං මුලේ ඉඳලා අගට යනකම් සම්පූර්ණ ගැළපිල්ල කියවන්න ඕනේ. A to Z කියන එක උඹලා A වල ඉඳලා මේ P හරියෙන් විතර නතර කරලා හරියන්නේ නැහැ. භාගයට වැඩ කරන්න එපා. එහෙම උදින් සමාගම කොට දාන්න බෑ. දැන් මේකෙත් බලපන් වැදගත්ම කතාව අන්තිමට කියන්නේ. මෙම අයිතම නිවැරදිව ගිණුම් ගත කරත. ඒ කියන්නේ මෙන්න මේ 10000යි මේ 5000යි දෙකම ගිණුම් කරලා පුතා. එතකොට ඒකෙන් කියවෙන දේ තමයි මම මෙතනින් අලුතෙන් ටයිම්ලයින් එකක් ගලවාට කියන්නම්කෝ. එතකොට අවුරුද්ද මුල ඒ කියන්නේ 2018 4යි 1. අග දවස තමයි 2019යි 3යි 31. දැන් එයා කියනවා මේ මිලදී ගැනීම දෙකම ගිණුම් ගත කළා. දැන් අපි ඉඩම් කතන්දරේ ගමුකෝ. හරි අපි ඉඩම් කතන්දරේ ගත්තම ඉඩම් කතන්දරේ ගත්තම පුතා පටන් ගන්න දවසේ ඉඩම ඇත්තටම අපි දන්නේ. අපි දන්නේ ඉඩම් පටන් ගන්න දවසට කොච්චරද කියලා. මේ ඉඩම් කතා කරන්නේ. හැබැයි ඔයාට අවසාන දවසේ ඉඩම් නෝ කොච්චරද 30000. දැන් අපි දන්නවා පුතේ මේ අවසාන දවසේ ඉඩම හැදෙන්නේ මුල තිවිච්චට අර මිල දීලා ගත්තුව එකතු වෙලා. කොච්චරකේ වරන්ද 10000කේ වරගෙන. දැන් එයා කියනවනේ පුතේ මේ 10000 හරියට ගිණුම්ගත කරා කියලා. හරියට ගිණුම්ගත කරා කියන්නේ මුල තිවිච්ච ශේෂයට මේ 10000 එකතු කළා. අපි කියනවනේ මිලදී ගැනීම මොකද කරන්න පුතා එකතු කරන්න ඕනේ. මිලදී ගැනීමක් තියෙනවා නම් එකතු කරන්න. වත්කම් ගිණුමට ගිහලා එකතු කරන්න. ඉවත් කිරීම තමයි අඩු වෙන්නේ. එහෙනම් එයා මේක දැන් එකතු කරලා ඒ කියන්නේ පුතේ 30 ඇතුලේ 10 තියෙනවා නම් මුලට තියෙන්නේ නැති කීයද? 20000යි. එහෙනම් ඉඩම් වල ආරම්භක ශේෂය 20000ක් විදිහට හදාගන්න. මොකද ඒක ගිණුම්ගත කරලා නිසා. 20යි 10යි 30ක් කියලා තෝරාට මේක හරි. හරි. එහෙනම් ඉඩම් කතාව ඔච්චරයි. ඉඩම් වල මේ 10000 ගත්තේ කවුද කියන එක වැදගත් නෑ. මොකද ඉඩම් අපි ෂෙයා කරන්නේ නැති නිසා. ඉඩම් වලට පස්සේ ඔන්න කාර්යාල උපකරණ කතන්දරයට එනවා. කාර්යාල උපකරණ. හරි කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ වල එයාගෙත් අපි ඕපනින් බැලන්ස් එක දන්නේ නැහැ. කාර්යාල උපකරණත් ආරම්භක ශේෂය දන්නේ නැහැ. අපිට කියනවා කාර්යාල උපකරණ වල 5000ක කෙනෙක් ගත්තා. ඒක හරියට ගිණුම්ගතත් කරලා ඒ කියන්නේ පුතේ අවසාන ශේෂය 15 ඇතුලේ ඕක තියෙනවා. එයා ගිණුම්ගත කරලානේ. එහෙනම් මම 15 වෙනි පහක් ගියාම එයාගේ ආරම්භක ශේෂය කීයද? 10000. එහෙනම් 15 වෙනි පහක් ගියාම 10000ක් තමයි එකගේ ආරම්භක ශේෂය. දැන් එතකොට ඊළඟ කතන්දරේ තමයි දැන් මේ 5000 වැදගත්. මොකද උපකරණ කියන්නේ ෂෙයා වෙන එකක්නේ. එතකොට එයා අරන් දෙන්නේ පුතේ මේක 10යි 1. එතකොට මේ 5000 ඔයා ෂෙයා කරන්න ඕනේ 10යි 1 ඉඳන් ඉස්සරහට. ඒ කියන්නේ මාස 6යි. මාස 6කට තමයි 5000 ෂෙයා කරන්නේ. හැබැයි මේ 10000 පුතා අවුරුද්ද පුරාම තියෙනවා. එතකොට මේ 10000 ඔයා අවුරුද්දටම ෂෙයා කරන්න ඕනේ. එහෙනම්
කාර්යාල උපකරණ වල අපි ෂෙයා හොයන්නේ කොටස් දෙකකට. හරිද? කාර්යාල උපකරණ වල ෂෙයා හොයන්නේ අපි කොටස් දෙකකට. මම බෝඩ් එක මකනවා. කොහොමද අපි කාර්යාල උපකරණ මේ හොයන්නේ පුතේ? කාර්යාල උපකරණ ෂෙයා වත්කම් කියන කතන්දරෙත් මකලා දාමු. මේ හොයන්නේ කාර්යාල උපකරණ ෂෙයා. කාර්යාල උපකරණ ෂෙයා. හරිද? ඕක හොයන්නේ කෑලි දෙකකට 10000 වෙනමයි 5000 වෙනමයි හොයන්න වෙනවා. එහෙනම් 10000 ෂෙයා කරන්න ඕනේ පුතා. ෂෙයා ප්‍රතිශතය 125යි. 125ක් මේක අවුරුද්දටම 10000 අවුරුද්ද පුරාම තියෙන 15 ඇතුලේ තියෙනවනේ. එහෙනම් වසරට මේක ෂෙයා කරන්න 10ට 25 කියන්නේ 2500යි. ඊට පස්සේ අපි ඔන්න 5000 ෂෙයා කරන්න ගන්නවා. පුතේ 5000ට 125ක් බැලුවම එන අවුරුද්දට. හැබැයි ඔයාට අවුරුද්දක් එක බෑ මාස 6යි. ඒ කියන්නේ පුතේ අවුරුදු භාගයයි. හරි 5000ට 125 ඒකේ භාගයක් තමයි ෂෙයා එතකොට එන්නේ. ඒතර 625 කියලා එනවා. මේ දෙකේ එකතුවෙන් තමයි කාලච්ඡේදයේ ෂෙයා ටික හැදෙන්නේ 3125. එහෙනම් මොනවද කාර්යාල උපකරණ වල මේ ප්‍රවර්තන කාලච්ඡේදයේ ෂෙයා මං ගන්නේ මිලදී ගැනීමට පස්සේ තමයි අපි ෂෙයා කරන්නේ. ඉවත් කිරීම මරම මේව නෑ. ෂෙයා ටික කොට මෙයාගෙනව කොච්චරද 3125 මේක පුතා කියලා දාන්න ඕන කොහෙද පරිපාලන වියදම් වලට. මොකද මේවා පාවිච්චි කරනවා කිව්වේ පරිපාලන කටයුතු වෙනවා. එහෙනම් 3125 පරිපාලන වියදම් වලට යන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන් මම ඔන්න කාර්යාල උපකරණ කතන්දරේ ඉවර කරනවා. ඊට පස්සේ තමයි අපිට පල්ලෙහා ගැලපිල්ලට එන්න තියෙන්නේ. ගැලපිලි අංක 8 ගොඩනැගිලි සම්බන්ධ කතාවක් තියෙනවා. හරි. එතකොට පුතේ දැන් ඔන්න 8 වෙනි ගැලපිල්ල ඉන්නේ. මම දැන් බර තියෙන ගැලපිලි වලින් ටිකක් වැදගත් එකක් තමයි මේ කතන්දරේ. 2018 4 දින හරිම වැදගත්. 2018 4 ගොඩනැගිලි රුපියල් 38000කට දෙවන වරට ප්‍රත්‍යාගරණය කළා. ඒතර දිනේ වැදගත් 2018 4 කීවෙනි පාරද? දෙවන වර ප්‍රත්‍යාගරණයක් කළා තියෙනවා. දෙවන වර ප්‍රත්‍යාගරණ. ඒ කියන්නේ දෙවෙනි පාර රීවැලුවේෂන් එකක් කරලා. සෝරි. ඒ කියන්නේ පළවෙනි පාර එකකුත් ඇති. එහෙනම් කොහෙන් හරි මේ පල්ලෙන් ලියලා තියාගන්න මම පළවෙනි පාර මේ හිලව් කිරීම ගැන කතා කරන්නේ. පළවෙනි පාර ප්‍රත්‍යාගරණයයි දෙවෙනි පාර එකයි. අපි දැන් ඉන්නේ දෙවෙනි පාර එක. අපි ගිනුම් තියන්නත් ඕනේ මේක තමයි. ආම දන්නේ නැහැ ප්‍රතිඵල. හැබැයි දෙක කියද්දි ඔයාලා දන්නවා 1යි 2යි එන හිලව් කිරීම බලන්න වෙනවා. හැබැයි ධනයි ධනයි වෙනෝ හිලව් වෙන්නේත් නැහැ. ඍණයි ඍණයි වුණොත් ඒත් හිලව් වෙන්නේ නැහැ. හොඳේ. කියන්නේ ලාභ ලාභ අලාභ අලාභ හිලව් වෙන්නේ නැහැ. ලකුණ වෙනස් වෙන්න ඕනේ. ලාභ හරි අලාභ හරි දෙකෙන් එකක්. ඒ කියන්නේ අවුරුදු දෙවෙනි පාරවල් දෙකට එන්න ඕනේ. ಜಾති දෙකෙන් එන්න ඕනේ. එහෙම වුණොත් තමයි හිලව් කිරීමකට යන්නේ. කොහොම හරි දෙවෙනි පාර ප්‍රත්‍යාගරණය කළ තියෙන දිනේ හරිම වැදගත් 2018 4 එතකොට මේකේ ඊළඟට කියන දේ තමයි 38000කට තමයි ප්‍රත්‍යාගරණය කරලා තියෙන්නේ. ගොඩනැගිලි ගැන කතා කරන්නේ. එතකොට අවුරුද්ද පටන් ගන්නකොට ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය 38000යි. ඊට පස්සේ කියනවා පුතා 2014 3.31. දැන් මේ කාලච්ඡේදය දෙවෙනි මම 18 එන්න පටන් ගන්නේ 14 කියන්නේ මීට කලින් තිබිච්ච එකක්. එතකොට 2014 3.31 දින ප්‍රථම වරට ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය කිරීමේදී මේ පළවෙනි පාර එක 1500ක ඌනතාවයක් ඇතිවිය. 1500ක ඌනතාවයක් තමයි තියෙන්නේ. දැන් ඔයා මතක තියාගන්න පළවෙනි පාර ප්‍රත්‍යාගරණයෙන් එන්න පුළුවන්. මේ දෙවෙනි පාර එක නම් ඔයා ගිණුම්ගත කරන්නේ පළවෙනි පාර එකෙන් එන්න පුළුවන් ප්‍රතිඵල දෙකයිනේ පුතේ තියෙන්නේ. මොකද්ද පළවෙනි පාර එකෙන් එන්න පුළුවන් ප්‍රතිඵල දෙක? එකක් තමයි ප්‍රත්‍යාගරණ ලාභ එන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රත්‍යාගරණ අලාභ එන්න පුළුවන්. දැන් පුතේ ඔයාට පළවෙනි පාර අලාභයක් නම් ඒක ගැළපිළිවෙල කියනවා. පළවෙනි පාර අලාභයක් නම් ඔයා දෙවෙනි පාර එකේ ඉන්නේ දැන් පළවෙනි පාර එක ගැන ඔයාට කියන්න එපා. එතකොට පළවෙනි පාර අලාභයක් නම් ඔයාට ඒක පුතේ ගැළපිළිවෙල දෙනවා. ගැළපිළිවෙල දෙනවා අලාභ නම්. හැබැයි ලාභ නම් ඔයාට ඒක ගැළපිළිවෙල දෙන්නේ නැහැ. ඔයාට ඒක දෙන්නේ ශේෂ පිරික්සුමේ ප්‍රත්‍යාගරණ සංචිතයක් විදිහට. හොඳට මතක තියාගන්න ඒක. පළවෙනි පාර අලාභයක් තිබුණොත් විතරයි ඔයාට ගැළපිල්ල කියන්නේ. පළවෙනි පාර ලාභයක් අතිරික්තයක් තියෙනවා නම් ඒක
ප්‍රත්‍යාගන සංචිතයේ විදිහට තමයි ශේෂ පිරික්සුමේ දෙන්නේ. ඒක මතක තියාගන්න. ලාභ අලාභ දෙන තැන් දෙක වෙනස් වෙනවා. හරි. එහෙනම් පළවෙනි පාර 1500ක අලාභයක්ලු තිබුණේ. කතන්දරයට ආවම දැන් කියනවා දෙවන වර ප්‍රත්‍යාගනනෙන් පසු ගොඩනැගිලිවල ඉතිරි ඵලදාය ජීවකාලය වසර 8ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. මේ වචනේ හරිම වැදගත්. මොකද මේකේ අපිට දෙනවා මොකද්ද පුතා? ඉතිරි ඵලදායි ජීවකාලය. ඉතිරි ඵලදායි. ඔය ඉතිරි ඵලදායි ජීවකාලයත් එක්ක අපේ ෂය හොයන සමීකරණය මොකද වෙන්නේ? වෙනස් වෙනවා පුතේ. අපි සාමාන්‍යයෙන් ෂය හොයන්නේ පිරිවැය අඩු කරා සුන්බුන්නගේ බෙදීම ඵලදායි ජීවකාලෙන්. සාමාන්‍යයෙන් අපි ෂය හොයන්නේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ඵලදායි ජීවකාලයෙන් බෙදලා. හැබැයි ඉතිරි ඵලදායි ජීවකාලය කියන්නේ අපි කියන ඇස්තමේන්තුවක් වෙනස් වුණාට පස්සේ එහෙම නැත්නම් දීපල පිරියත උපකරණ අයිතමයක් ප්‍රත්‍යාගණනය කරාට පස්සේ අපි ෂය හොයන්නේ පුතා. ඉතිරි ඵලදායි ජීවකාලයක පස්සේ අපි ෂය හොයන්නේ. ඒතර ෂය හොයන්නේ මේ ඉතිරි ඵලදායි ජීවකාලයකට පස්සේ නැත්නම් ප්‍රත්‍යාගණනයට පස්සෙත් මෙහෙම තමයි හොයන්නේ. ඇස්තමේන්තු වෙනස සිදු දිනනට ධාරණකය ගන්න ඕනේ. මේක ලියන්නේ මොකද්ද? ඇස්තමේන්තුව. ඒ කියන්නේ ඵලදායි ජීවකාලය වෙනස් වෙච්ච දවසට ඇස්තමේන්තු වෙනස සිදු වූ දිනට ධාරණාගේ මේක ප්‍රත්‍යාගණනාගේ වෙන්නත් පුළුවන්. අලුතෙන් ප්‍රත්‍යාගණනය කරා නම් අඩු කරනවා පුතේ. හරිද? මම දැන් පේන්නේ නැහැ ලියාගන්න. නව සුන්බුන් නගය. නව සුන්බුන් නගය. නව සුන්බුන් නගය. හරි. බෙදන්න ඕනේ පුතා ඉතිරි ඵලදායි ජීවකාලය. ඉතිරි ඵලදායි ජීවකාලය. හරිද? ඔය ඵලදායි ජීවකාලය වෙනස් වෙලා තියෙන කවදද? දිනේ වැදගත්. මේකේ කියන්නේ කවදද පුතා? දෙවන වර ප්‍රත්‍යාගණනයෙන් පසු ඉතිරි ඵලදායි ජීවකාලය 8ක් කියලා කියන්නේ. එතකොට මෙදා දවසේ නම් ඉස්සරහට තමයි 8ක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ 2018 4ක දවසේ ඉඳලා. මුලින්ම ෂය කරන්න කලින් අපි ප්‍රත්‍යාගණනය ගිණුම් ගත කළෙමු. මේ ෂය කරන්නේ මේ සමීකරණයට තමයි. මේකට කලින් අපි ප්‍රත්‍යාගණනය ගිණුම් ගත කළෙමු. ඔයාලට මතකද ප්‍රත්‍යාගණනයක් ගිණුම් ගත කිරීමේ පියවර 3ක් තියෙනවා. ප්‍රත්‍යාගණනයක් සටහන 4 ගලපන්න පියවර 3ක් ඔයාලට කිව්වා. මොකද්ද මුලින්ම කරන්න ඕනේ? ප්‍රත්‍යාගණනය කරන දවස වෙනකන් සමුච්චිත ෂය අයින් කරන්න ඕනේ. ප්‍රත්‍යාගණනය කරන දවස වෙනකන් සමුච්චිත ෂය. ඒතර ප්‍රත්‍යාගණනය කරන්නේ 2018 4යි එක. පුතේ 2018 4යි එකට ගොඩනැගිලි වල සමුච්චිත ෂය 11000ක් කියලා දෙනවා. සමුච්චිත ෂය මෙයාගේ කීයද? 11000යි. එතකොට දැන් මේක ඔයා හොඳට S2 කරලා බැලුවොත් ඔයාලට පේනවා ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චිත ෂය කියලා මෙන්න මෙතනක් තියෙනවා. වරාණක් දාගන්නවා. අඩු කරන එකක් නේ. ආයි මෙන්න මේ පල්ලෙහාක් තියෙනවා ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චිත ෂය කියලා තියෙනවා. එතකොට මෙතනටත් පුතේවා වරහණක් දාගන්නවා. එතකොට ඔය ප්‍රත්‍යාගණනය කරන දවසට මේ ගානේ හැටියට නම් පුතා සමුච්චිත ෂය තියෙනවා කීයද? 11000ක්. එතකොට මෙතනිනුත් අපි 11ක් අඩු කරන්න ඕනේ. මෙතනිනුත් 11ක් අඩු කරන්න ඕනේ. හරි 11000 ගන්න. නම් පළවෙනි පියවර ඉවරයි. ප්‍රත්‍යාගණනය කරන දවසට සමුච්චිත ෂය අඩු කරන්න ඕනේ. දැන් ඕක ඉඩම් වලට අදාළ වෙන්නේ නැහැ. මොකද ඉඩම් අපි ෂය කරන්නේ නැති නිසා. දෙක තමයි පුතා අවසාන ශේෂය. මෙන්න මේ අවසාන ශේෂයේ විදියට නව ප්‍රත්‍යාගණ නගය දාගන්න ඕන. නව ප්‍රත්‍යාගණ නගය. ඒ කියන්නේ දැන් මේකේ අවසාන ශේෂය 45000 නේ තියෙන 45000 නෙවෙයි. මේකට 38000 රීප්ලේස් කරන්න ඕන. නිකම්ම රීප්ලේස් කරන්න බෑ. වා රිවර්ස් එකක් 45000 වා රිවර්ස් එකක් ගහන්න ඕනේ. 45000 රිවර්ස් කරන්නේ කොහොමද? කාලච්ඡේදයේ අවසානයේ 45000ක් තියෙනවා. අපි බලනවා කාලච්ඡේදයේ මිලදී ගැනීම හෝ අඩු කිරීම තියෙනවද? ඒ කියන්නේ ගත්තා හරි විකුණුවා හරි කියලා තියෙනවද ගොඩනැගිලි? ගොඩනැගිලි ගත්තා කියලාත් නෑ බං. මේ ගාන විකුණුවා කියලාත් නෑ. ධනයි ඍණයි දෙකම නැත්තම් 45000 ඕපනින් බැලන්ස් එකට සමානයි. එහෙනම් මේ 45 උඩට යනවා. මිලදී ගැනීම සහ ඉවත් කිරීම නැති නිසා පුතා ගානේ. මේක මකන්න වෙනවා දැන් ඔයාලට. හරි. එතන 11 තියෙන්නේ. ඒතර මෙතනට දැන් අලුත් ප්‍රත්‍යාගණනගේ 38000 දාගන්න ඕනේ. 38000 දාගන්න. ඔන්න දෙවෙනි පියවරත් ඉවරයි. නව ප්‍රත්‍යාගණනගේ දාගත්තර රිවර්ස් එක ගහලා තමයි දාගත්තේ. ඒක පොඩ්ඩක් හිතන්න. තුන්වෙනි පියවර තමයි පුතා ලාභ බලන්න ඕනේ. ප්‍රත්‍යාගණන ලාභ හෝ අලාභ බලන්න ඕනේ. මම මේ ගොඩාක් කෙටියෙන් ලිව්වේ මම ඔයාලට නෝට් එකක් දීලා ඇති. ලාභ බලන්නේ කොහොමද? ධාරණාගයත් එක්ක. හොඳට මතක තියාගන්න මෙන්න මේ ලාභ බලන්නේ ප්‍රත්‍යාගණනයක ධාරණාගයත් එක්ක.
ධාරණගයත් එක්ක තමයි පුතා මේක බලන්න. ධාරණගයත් එක්ක. දැන් ධාරණගය ගන්න කොහොමද? ඔයාලට ධාරණගය හොයාගන්න තමයි මේ සමුච්ඡේදයේ උඩින් අඩු කරන්නේ අපි. පිරිවැය 45000 11000ක් තියෙනවා සමුච්ඡේදයේ. ඒතකොට 45000න් අපි 11ක් අඩු කරන්න. ඒතර 35යි 34යි. 34ක එක තමයි 38කට. ධාරණගේ 34යි එතකොට. 45න් 11 අඩු වෙනවානේ. ඒතර 34යි 38යි බලුවම පුතා 4000ක අතිරික්තයක් තියෙනවා. 37 38ක් වෙලා කියන 4000ක අතිරික්තයක්. එහෙනම් ඔන්න දෙවෙනි පාර එක ධන 4000ක් තියෙනවා පුතා. ධන 4000ක් තියෙනවා. දැන් ඔන්න පියවර 3ම දැම්මම සටහන 4 ප්‍රත්‍යාගරණ කතන්දරේ ඉවරයි පුතේ. සටහන 4 ප්‍රත්‍යාගරණ ඉවරයි. දැන් එතකොට අපි හිලව් කිරීමට එන්න ඕන. ඔයාලට පේනවා පළවෙනි පාර ඍණ, දෙවෙනි පාර ධන. ඒතර ධනයි ඍණයි නම් හිලව් කරන්න ඕනේ. හිලව් කරන්නේ අලාභය පුතා. හිලව් කරන්නේ මොකද්ද? අලාභය. එතකොට මේ 4000න් 1500ක් වා මොකද ගන්න ඕනේ? හිලව් කරන්න ඕනේ. හිලව් කරන්නේ කොහෙද? හිලව් කරන්නේ පළවෙනි පාර එක දාපු තැන. හිලව් කරන්නේ වරහණක් දාලා. ඔන්න හොඳට අහගන්න. හිලව් කරන්නේ මොකක්ද දාලාද? වරහණක් දාලා. හිලව් කිරීමකට තමයි අපි වරහණක් පාවිච්චි කරන්නේ. හිලව් කරන්නේ පළවෙනි පාර ප්‍රතිඵලය දාපු තැන. ඒතර පළවෙනි පාර අලාභයක් නම් අපි ඕක ගිහිල්ලා දාන්නේ පුතේ වෙනත් වියදම් වල. ඒතර වෙනත් වියදම් වල වරහන් දාලා 1500ක් වා ගිහිල්ලා අඩු කරන්න ඕනේ. ලියන්නේ ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අලාභ හිලව් කිරීම කියලා. ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අලාභ හිලව් කිරීම කියලා ලියන්නේ පළවෙනි පාර ප්‍රතිඵල. ඒක ධන වුණත් ඍණ වුණත් ඒක දාපු තැන. ඒතර ඍණ නම් වෙනත් වියදම් වල හිලව් කරන්නේ. ඒක ලාභයක් නම් ධන එකක් නම් පළවෙනි පාර වෙනත් විස්තීර්ණ ආදායම තමයි හිලව් කරන්නේ. හිලව් කරද්දී අපි වරහණක් පාවිච්චි කරනවා. ඒතර මෙතන 1500ක් වරහන් මොකද මේකෙන් හිලව් වෙන නිසා වෙනත් වියදම්. ඒතර වෙනත් වියදම් වරහණක් දාලා ලියන්න. ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අලාභ හිලව් කිරීම. එහෙනම් 4000න් පුතේ 1500ක් හිලව් කරාම තවදුරටත් ඔයාලට ධන 2500ක් ඉතිරි. ධන 2500ක් ඉතිරි. ඒක පුතා දැන් හිලව් කරාට පස්සේ ඉතිරි වෙන එක. ඒතර මේක ප්‍රත්‍යාගරණ සංචිතයක්. හරි ප්‍රත්‍යාගරණ සංචිතයක්. එහෙනම් මේක ගිහිල්ලා දාගන්න ඕනේ වෙනත් විස්තීර්ණ ආදායමට. ප්‍රත්‍යාගරණ යන්නේ තැන් දෙකයි. එක්ක වෙනත් වියදම් වලට යන්න ඕනේ. අලාභයක් නම් වෙනත් වියදම් වලට යනවා. ලාභයක් නම් ධන ඉලක්කමක් නම් ඒක වෙනත් විස්තීර්ණ ආදායමේ තමයි ලියන්නේ. ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අතිරික්තය කියලා 2500ක් ගිහිල්ලා ලියන්න. ඒතර මේ 4000 වාට වෙන කොටස් දෙකකට අපි තැන් දෙකකට දැම්මා. 4000න් 1500ක් අපි කියලා හිලව් කරනවා පළවෙනි පාර එක දාපු තැන. ඒ කියන්නේ වෙනත් වියදම් වල හිලව් නිසා වරහණක් දානවා. 4000න් 1500ක් හිලව් කරාට පස්සේ ඔයාලට තවදුරටත් ඉතුරු වෙනවා 2500ක්. ඒක ධන ඉලක්කමක්. ඒ කියන්නේ ලාභයක්. ලාභ දාන්නේ වෙනත් විස්තීර්ණ ආදායමකට 1500 1500 දැම්මම සම්පූර්ණංගානම ගිහිල්ලා එනම් ප්‍රත්‍යාගරණ කතන්දරේ ඉවරයි පුතා. සම්පූර්ණයෙන්ම මේ දෙවෙනි පාර ප්‍රත්‍යාගරණේ ඕන්න අපි ගිණුම් ගත කරලා ඉවරයි. දැන් අපිට තියෙන මේ ශ්‍රේය කතන්දරයට එන නිසා මම බෝඩ් එක මකලා ඔය ශ්‍රේය කතන්දරයට ප්‍රවේශයක් ගන්නවා. මේක දෙතුන් පාරක් මේ අද අපි කතා කරන 2019 සමාගම් ගානේ ගැළපිලි වීඩියෝ එක ඔයා බලන්න. ඊට පස්සේ ඔයා ගාන හදන්න මේකත් එක්ක තේරෙනවා. ඊට පස්සේ 20 21 ගණනුත් හදන්න පුතේ. හරි. ඔය දැන් මේකෙන් වැඩ කරන ළමයෙක්ට නම් chance එකක් තියෙනවා ඇත්තටම. මොකද වැඩ කරන ළමයින්ට දැන් ගොඩක් කට්ටිය මොකද දැන් කවුන්ටින් එක දැන් ඇතෑරිලානේ තියෙන්නේ. ඇත්ත කතාව ඒක තමයි. ෆස්ට් එක ලිව්වා. ෆස්ට් එකත් අමාරුයි. සෙකන්ඩ් එක දැන් ගොඩක් කට්ටියට ගම් වතුර ප්‍රශ්න තියෙනවා ලංකාවේ. ඇත්තට මේක හරිම කනගාටු දෙයක්. හිතන්න ඔය අපි හිතමු මේ ඔය දුකටපත් වෙච්ච ළමයි අතර මේ පාර කොමර්ස් වල අයිලන්ඩ් ෆස්ට් වෙන්න ඉන්න පුළුවන් ළමයි ඉන්නවත් දන්නේ නැහැ. ඒතකොට ඒ ළමයාට සමහරක් වෙන නෝට් ටික නැති වෙලා තියෙන්න පුළුවන්. ඒක අපිට සතුටු වෙන්න පුළුවන් වාසී කියන්න පුළුවන් දැනක් නෙවෙයි. ඒක හරිම මානුෂීය පැත්තෙන් ගත්තොත් ඒක හරිම මන් දන්නේ නැහැ කියන්නේ ඒක හරි හොඳ නැති දෙයක්. ඉතින් ගොඩාක් වැඩ කරපු ළමයි ඇති ඒ ළමයි පොත් ටික නැතිලා ඇති. ඉතින් ඒතර ගොඩාක් ප්‍රශ්න තියෙනවා පුතා. හැබැයි දැන් මේ අපි කතා කරන්නේ දැන් ඒකයි කියලා අපිට ඒකේ කරන්න පුළුවන් දෙයක් නැහැ නේ බා. අපි හිතලා කරපු දෙයක්ුත් නෙවෙයිනේ. එතකොට අපි කරපු දෙයක් නේ ඒක ස්වභාවික ආපදාවක්නේ. හැබැයි දැන් අපි කතා කරන්නේ අපි කළුතරනේ. එතකොට අපි කළුතර පන්ති කරද්දී කළුතර හරි දැන් සමහරකට ගාල්ල දිස්ත්‍රික්කයෙන් විභාගෙනින් ළමයි නේද? මගේ ඉන්නේ කළුතර කොළඹ ගාල්ල. ඒතර ওই ටික කොළඹ ගත්තත් මහරගම ඉන්නේ. එතකොට මං හිත ওই ටිකට ගම් වතුරෙන් මේ පාර ඔය සුළු සුළුගෙන් හරි බලපෑමක් උන්නේ නැහැ. හරිද? මේක හොඳයි කියන එක නෙවෙයි. ඒක તો මානුෂීය පැත්තෙන් ගත්තොත් හොඳ නැහැ. හැබැයි දැන් ඒ ප්‍රශ්නත් එක්ක පුතා accounting second එක ගොඩක් ළමයින්ට දැන් ඇත්තටම ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන. පාඩම් කරගන්න බෑ. අවතන් වෙලා තියෙන්නේ පොත් ටික නැහැ. ඒතර ඒකත් එක්ක
විභාගේ කල් ගියා. එතකොට මේ අපි කතා කරන දිස්ත්‍රික්ක තුනේ ළමයිනුත් උන්ට සමහරකට ගම් ඔතනින් ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. හැබැයි උන් වැඩ කරන ප්‍රමාණය දැන් මම හිතනවා ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. සමහරු ඉන්නවා ඒ රිදම් එකේ එම්මම තියාගෙන යන කට්ටිය ඉන්නවා. හැබැයි බහුතරයක් දෙනා දැන් කළා දී කරන්නේ මොකද්ද? දැන් ෆෝන් එක ඔබනවා ලොකුවට එකක් නැහැ. එක්සෑම් එක තියෙන දවසක් නැහැ. ඒතර ලොකුවට වැඩ කරෙන්නේ නැහැ. මං හිතන්නේ වෙනදා පැය 18ක් වැඩ කරපු ළමෙක් දැන් සමහරක් වෙලාවට ඊට වඩා අඩු එකක් වැඩ කරන්නේ. මොකද දැන් එයාට එච්චර ලොකුවට එක දැනෙන්නේ නැහැ. හරිද? බලන්න දැන් සාමාන්‍ය ජීවිතේට දැන් ආයි හුරු වෙලා තියෙන්නේ. දැන් විභාගයේ කියන මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදලා තියෙන්නේ. හැබැයි මේකේ පුතා වාට chance එකක් ගන්න පුළුවන්. හරි මේකෙන් වාට chance එකක් ගන්න පුළුවන්. කොහොමද වාට chance එකක් ගන්න පුළුවන්? දැන් අර ඔයා මේක ඇතුලේ හොඳ මැච් එකක් ගහගත්තොත් ඔයා මේක ඇතුලේ වැඩ කරවතින්. හරි දැන් මේ දවස් ටිකේ ඇවිල්ලා ඔයා කලින්ටත් වඩා වැඩ කරවතින් ඔයාට accounting second එක ගොඩ දාගන්න පුළුවන්. හරිද? ඒතකොට accounting first එකත් ඉවරයි. දැන් second එක හොඳටම ගොඩ දාගන්න පුළුවන්. ගණන් ටික හදලා හොඳ මැච් එකක් ගහගන්න පුළුවන්. එහෙම වුණොතින් අර accounting results මොකද වෙන්නේ මේ පාර? first එකත් කොහොමත් කියලා වෙලා තියෙන්නේ. සෙකන්ඩ් එකත් එතකොට දැන් වැඩ කරන්නේ නැතිව මොකද වෙන්නේ? ෆේල් වෙනවා. මේකේ ආයෙ S එකක් ගන්න බෑ. මොකද බොරු ලියන්න, ඡේද ලියන්න නැහැ කියලා අපි දන්නවා. එතකොට S එකක් නැහැ. එතකොට මේක ෆේල් percentage එක වැඩි වෙනවා කියන්නේ මේකට ඔයා හොඳට ස්කෝර් කරවතින් ඔයාගේ සෙට් ස්කෝර් එක මොකද වෙන්නේ? උඩ යනවා. ඒකත් එක්ක ඔයාගේ district rank එක වැඩි වෙනවා. ඒතකොට ඔයාට campus යන තියෙන chance එක ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා පුතා මේ මැච් එක ඔයා අනිවාර්යයෙන්ම ගහ ගන්න ඕනේ. කලින්ටත් වඩා වැඩ කරන්න. පිස්සුවෙන් වගේ වැඩ කරන්න. විභාග දවස කවද වුණත් කමන්නේ නැහැ. අපි හිතමු 8 වෙනිදා කියලා. එතකොට ඔයා දිගටම වැඩ ටික කරගෙන යන්න මහන්සි වෙලා වැඩ කරන්න. ඒතර ඔයා මේකට ස්කෝර් කරවතින් අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රතිඵලය උඩට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ chance එක තියෙනවා. හරි ඒක මානුෂීය පැත්තෙන් ගත්තොත් හොඳ දෙයක් නෙවෙයි. ඒත් අපිට කරන්න දෙයක් නැහැ. අපි කරපු දෙයක්ුත් නෙවෙයි. ඒ නිසා ඔයාට ප්‍රශ්නයක් නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම මේක මහන්සි වෙලා වැඩ කරන්න. හරිද? එහෙමයි කියලා දැන් ඔයාගේ දුකටපත් වෙච්ච යාළුවෝ ඉන්නවනම් උන් අතාරින්නත් එපා. නෝට් එක නැති එකෙක් ඉන්නවනම් ඔය ගෲප් එකක හරි වා දැක්කොතින් නෝට් එක නෑ මේ පොත නෑ කියලා ඔයාට පුළුවන් උදව්වක් කරන්න අනිවාර්යෙන් ෆොටෝ ටික ගහලා PDF එකක් හදලා හරි ඒ දරුවන්ට යවන්න. හරිද? දැන් ඔයාගේ පොත් ටික ඔයාට දෙන්න බෑ. ඔයා ටික පාඩම් කරන්න ඕනේනේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් යවන්න. දැන් මේ වීඩියෝ එකක් වුණත් ඔයාට යවන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් ඔයාට ෂෙයා කරන්න පුළුවන්. මේක බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න. මොකද පොත් ඒව නැති වෙච්ච ළමයි ඇති. ඒක නිසා මේ මොකක් හරි මැච් එකක් ගහගන්න පුළුවන් නම් පුළුවන් උදව්වක් කරන්න. ඒ ගමන් ඔයත් අනිවාර්යෙන් ඔයාගේ මැච් එක ගහගන්න ඕනේ. ඒක තමයි කතන්දරේ. අපි එනවා ආයිත් ෂෙය ටික හොයන්න ඉන්නේ. ඒතකොට මේකේ පුතේ අස්තමේන්තුව වෙනස් වෙච්ච දවස තමයි 2018 4යි එක. දැන් එදා දවසට සමුච්චිත ෂෙය නැහැ. 11000ට 11000 ගියා. ඒකට අලුත් ප්‍රත්‍යාගනගේ ගන්න වෙන ප්‍රත්‍යාගනගේ 38000. ඒතකොට මේකේ අස්තමේන්තුව වෙනස් වෙච්ච දවසට ධාරණගේ කියලා අපි ගන්නේ පුතා 38000. ප්‍රත්‍යාගනගේ නැහැ. සුන්නුන් නගයක් නැහැ. ඵලදා ජීව කාලේ ඉතිරිලා තියෙන කීයද? 8යි. 8ෙන් තමයි බෙදන්න ඕන. 38000 බෙදීම 8. හාරදා 750යි. එහෙනම් මේ කාලච්ඡේදයේ ගොඩනැගිලි ෂය කියලා 4750යි. ප්‍රත්‍යාගණනයක් වුණාම අවුරුද්ද මුල නම් ප්‍රත්‍යාගණනේ උනේ ප්‍රත්‍යාගණනගේ තමයි මේ සමීකරණයට දාන්නේ. හොඳේ අවුරුද්ද මුල නම් ප්‍රත්‍යාගණනේ උනේ. අග නම් ඒක මේකට අදාළ නැහැ. එතකොට පිරිවැයන් සමුච්චය ෂය අඩු කරලා ධාරණගේ අරගෙන මේක හදා ගන්න ඕනේ. අවුරුද්ද මුල නම් ප්‍රත්‍යාගණනය කරන්නේ. ඒ යගේ තමයි ඔයා මේ ඇස්සමේන්තු වෙනස සිදු වූ දවසට ධාරණගේ කියලා ගන්නෙ. 4750යි. මේක පුතා පරිපාලන විධං වලට ලියන්නත් ඕනේ. පරිපාලන විධං වලට ලියන්නත් ඕනේ. දැන් ඊළඟ කතන්දරය තමයි සටහන දෙකේ අපි දීපල පිරියත උපකරණ ෂය කියලා ලියනවා. ඒ ලියන්නේ මේ ෂය කියලා රෝ එකක් තියෙනවනේ. මෙන්න මේ ඔක්කොගේම එකතුව තමයි ඔයා ලියන්න ඕනේ. දීපල පිරියත උපකරණ ෂය කියලා සටහන දෙකේ එකක් ලියන්නේ නැහැ. ගොඩනැගිලි ෂය කියලා ලියන්නේ නැහැ. මෝටර රථ ෂය ලියන්නේ නැහැ. කාර්යාල උපකරණ ෂය ලියන්නේ නැහැ. හරිද? සටහන හතරේ මේ ෂය කියන පේලියේ එකතුව. එතකොට මේකේ නම් 4750 ධන 3125 ওই දෙකේම එකතුව 7475ක් එනවා. ඔය 7475 තමයි දීපල පිරියත උපකරණ ෂය කියලා ඔයා කියලා සටහන දෙකේ ලියන්න ඕනේ. ඒතර මම හිතනවා සටහන හතරේ සම්පූර්ණ කතන්දරය ඉවරයි. මේක ඔයා සුළු කරගන්න. එතකොට සටහන හතර ඉවරයි පුතේ. හොඳේ ගැටලු තියෙනවා නම් මෙසේජ් එකක් දාලා අහන්න. අපි යනවා ඊළඟ ගැලපිල්ලට පුතාලා එහෙනම්. හරි මම බෝඩ් එක මකනවා. හරි. එතකොට අපි එනවා ඊළඟට තියෙන පුතා ආදායම් බදු ගැලපිල්ල. දැන් ඔය ආදායම් බදු ගැලපිල්ල හැමදාම කොමන් එක විදියටනේ අහන්නේ.
වසර තුල ගෙවූ ආදායම් බදු වල පෙර වර්ෂයට අදාළව ගෙවූ 600ක් ඇතුළත් වේ. ඒතර ඔයාලට ගෙවූ ආදායම් බදු තියෙනවා. මේ අවුරුද්ද ඇතුලේ ගෙවූ ආදායම් බදු තියෙනවා. ගෙවූ ආදායම් බදු කොච්චරක් තියෙනවද බලන්න. ශේෂ පිරික්සුමේ හර පැත්තට ගෙවූ ආදායම් බදු කියන ආදායම් බදු කියන මුදල් බැර වෙලා ආදායම් බදු හර වෙන්න එපා. ගෙවූ ආදායම් බදු බලන්න ශේෂ පිරික්සුම වලට දෙනවා ආදායම් බදු ගෙවීම කියලා 1950ක. ඒතර මේ කාලච්ඡේදයේ මුදල් වලින් අපි 1950ක් ගෙවලා පුතේ. ඔය ගෙවපු 1950 කොටස් දෙකකට අපි බෙදනවා. මේ විදිහට වාට කරන්න පුළුවන් පෙර වැඩේ. මේක ඇතුලේ තියෙන පුතා පෙර වසරට කරපු ගෙවීම. පෙර වසරට කරපු ගෙවීම. කොච්චරද පෙර වසරට ගෙවුවා කියන්නේ? වසර තුල ගෙවූ ආදායම් බදු වල පෙර වර්ෂයට අදාළව ගෙවූ 600ක් ඇතුළත්. ඒතර මේ 1950 ඇතුලේ පුතේ ගිය අවුරුද්දට ගෙවපු 600ක් තියෙනවා. ඒතර ඉතිරි ටික ගෙවන්න ඕනේ ප්‍රවර්තන කාලච්ඡේදයට. බලන්න කාර්තු කතාවක් දෙනවද කියලා. කාර්තු කතාවක් නැහැ. ඒතර ඉතිරි ටික ප්‍රවර්තන සමහරක් වෙලාවට දෙනවා ප්‍රවර්තන කාර්තු 3කට තමයි කියලා. දැන් ප්‍රවර්තන කියන්නේ අපි ඉන්න අවුරුද්ද. ඒතර අපි ඉන්න අවුරුද්දට අදාළව බදු ගෙවලා තියෙන 1950න් 600ක් ගියාම පුතා 1350යි. හරි ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළ ගෙවූ බද්ද තියෙන කොච්චරද 1350. ඊළඟට වාට කියනවා යා 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම 1920ක් ලෙස ඇස්තමේන්තු කළා. එතන මේ සම්පූර්ණ අවුරුද්දට පුතා මේ සම්පූර්ණ අවුරුද්දට ආදායම් බද්ද කියලා 1920යි. දැන් බං ඔය 1920න් 1350ක් ගවලා. ඒතර ඉතිරි ටිකනේ උපජිත ආදායම් බද. දැන් ආදායම් බදු වල ඔය ආදායම් බදු පුතා ඒක දාන තැන් දෙකයි එන්නේ. සමාගම් ගානේ ආදායම් බදු කියන එක අපි දාන තැන් දෙකයි එන්නේ. එකක් ඔයා කිල්ල එක ජංගම ඒක ඇවිල්ලා වැඩිපුර ගෙවුවොත් ජංගම වත්කම් වල යනවා. සාමාන්‍යයෙන් ගොඩක් ගණන් වල එන්නේ ජංගම වගකීම් වලට ගෙවලා නැහැ කියලා. හැබැයි වැරදිලා හරි ගානේ වාට තිබුණොත් වැඩිපුර ගෙවුවා. ගෙවන්න ඕන ගානටත් එක්ක වැඩිපුර ගෙවලා. ඒකල ඒ කියන්නේ ජංගම වත්කම් වලට. හොඳේ. ජංගම වගකීම් කියලා මම ලියනවා. ජංගම වගකීම් කියලා. හැබැයි වැඩිපුර ගෙවලා තිබුණොත් ඒක වත්කම් වලට යන්නේ. වැරදියට තේරුම් ගන්න එපා කියන එක අහගන්න. ඊළඟට සටහන 3ට යනවා. සටහන 3ට යනවා. සටහන 3ට කොච්චරවා? ජංග වැඩිපුර ගෙවලා නම් ජංගම වත්කම්. ඒක ගෙවලා නැති වුණොත් තමයි ජංගම වගකීම් වලට එන්නේ. එතකොට ඔයාට වගකීම් වල යන කැලේ හොයන්න පුළුවන් පුතා. ඔයා ගෙවලා තියෙන 1350යි ප්‍රවර්තන වර්ෂයට වෙන් කිරීම මේ අවුරුද්දට වෙන් කිරීම 1920යි. ඒතොර 1920න් ඔයා තාම ගෙවලා තියෙන 1350යි නා ඉතිරි ටික ගෙවිය යුතුයි. හරි ඉතිරි ටික ගෙවිය යුතුයි. කොච්චරද පුතා ඒතොර ගෙවිය යුතු ප්‍රමාණය එන්නේ 1920න් අපි අඩු කරන්න ඕනේ 1350. 570ක් පුතා යනවා උපචිත ජංගම වගකීම් වලට යනවා කීයද? 570ක් ගෙවිය යුතු ආදායම් බදු 570ක් යනවා. ඊට පස්සේ සටහන 3 හදන්න ඕනේ. දැන් කොහොමද සටහන 3 අපි ලියන්නේ? ඔයා මතක් කරගන්න සටහන 3. සටහන 3 තියෙන්නේ අපි ලියනවා පුතා ප්‍රවර්තන වර්ෂයේ හරි මේකවත් මේ මොනවද දලාකෘතියක හදිමවා මේක ලියා ගන්න ඕනේ. සටහන් ටිකත් ඔයා ලියා ගන්න. ප්‍රවර්තන වර්ෂයේ බදු ඇස්තමේන්තුව මේ හරියට මේවා ලියාගත්තොත් සමාගම ලේසි. හොඳේ බදු ඇස්තමේන්තුව ඊළඟට පුතා එකතු කරා හෝ අඩු කරා පෙර වසරේ ඌන හෝ අදිවෙන් කිරීම ඌන හෝ අදිවෙන් කිරීම හරි ඌන නම් එකතු කරනවා අදී නම් අඩු කරනවා. හොඳේ අදී නම් අඩු කරනවා. දැන් පුතේ ප්‍රවර්තන වර්ෂයේ බදු ඇස්තමේන්තුව මේ තියෙන වෙන් කිරීම බදු ඇස්තමේන්තුව 1920යි. එහෙනම් ප්‍රවර්තන වර්ෂයේ බදු ඇස්තමේන්තුව 1920යි. ඊට පස්සේ වා බලන්න ඕනේ පෙර වසරේ ඌනාදී පෙර වසරට ගෙවපු ප්‍රමාණය 600යි බලන්න පෙර වසරට වෙන් කිරීම. කලින් අවුරුද්දේ වෙන් කරපු ප්‍රමාණය ශේෂ පිරික්සුමේ බැරපැත්තේ දීලා ඇති. ශේෂ පිරික්සුමේ බැරපැත්තේ වාට දීලා ඇති පෙර වසරේ වෙන් කිරීම. ආදායම් බදු සඳහා ප්‍රතිපාදන කියලා දෙනවා 18/4 725. එතකොට පුතේ වාට පේනවා 725ක් වෙන් කරාට ගෙවලා තියෙන 600යි. එතකොට වැඩිපුර වෙන් කළානේ වැඩිපුර වෙන් කළා දෙනවා 125ක්. අපි කියන ඕක අදිවෙන් කිරීම කීයද පුතා 125යි. අදිවෙන් කිරීම
125යි වැඩිපුර වෙන් කරලා තියෙන 125. එතකොට වැඩි නම් අදී නම් පුතේ අපි වරහණක් දාලා අඩු කරන්න ඕනේ. එතකොට 125ක් වරහන් වැටෙන්න ඕනේ. එහෙනම් 1920න් පුතා අපි අඩු කරන්න ඕනේ 125ක්. 1795. එහෙනම් සටහන 3 1795. එතකොට සටහන 3 විදියට වාගියලා 1795ක් තමයි වරහන් දාලා ආදායම් ප්‍රකාශය අඩු කරන්න ඕනේ. ඉතින් ආදායම් බද්දට දාලා සම්පූර්ණ කතාව මේ තියෙන්නේ. මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයාට ආදායම් බද්දක් අනිවාර්යෙන්ම සමාගම් ගාන ඇතුලේ තියෙනවා පුතේ. හරි. බෝඩ් එක මකනවා. හරි. ඊට පස්සේ අන්තිම ගැලපිල්ලට පුතේ අපි ඉන්නේ 19 පේපර් එකේ අන්තිම ගැලපිල්ල 1500ක අතුරු ලාභාංශ ගෙවීම බෙදා හැරීමේ පිරිවැය තුල ඇතුළත් කර ඇත. දැන් අතුරු ලාභාංශ ගෙවුවම ඔක ගිණුම්ගත වෙන්නේ. මේ අපි ඉන්නේ ගැලපිලි අංක 10. ඒ කියන්නේ ඔයාගේ සමාගම් ගාන 2019 එකේ අන්තිම ගැලපිල්ල. පුතේ අතුරු ලාභාංශ ගෙවීම. අතුරු ලාභාංශ. ඒ කියන්නේ ඉන්ටරිම් ඩිවිඩන්ඩ් එකක්. ඒ කියන්නේ අවුරුද්ද මැද ගෙවන එකක් මේ. අතුරු ලාභාංශ ගෙවීම. අතුරු ලාභාංශ ගෙවුවම පුතා ඔගේ දිත්ත සටහන එන්නේ. අතුරු ලාභාංශ ගෙවුවම දිත්ත සටහන එන්නේ. ගෙවුවම මුදල් බැරනේ පුතේ. එතකොට රඳවාගත් ඉපැයුම් වලින් තමයි යන්නේ. රඳවාගත් ඉපැයුම් හර. ඒ කියන්නේ ඉපැයුම් වලින් අඩු වෙන්න ඕනේ. රඳවාගත් ඉපැයුම් හර. ඒ කියන්නේ යාගෙන් අඩු වෙන්න ඕනේ. සල්ලි ගෙවුවා මුදල් බැර. ඕක තමයි පුතා හරි දිත්ත සටහන. මේ විදිහට තමයි ගිණුම්ගත වෙන්න ඕනේ මේක. දැන් සල්ලි අඩු වෙනවා. මං කියන්නේ මුදල් එක අපි සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. මුදල් හරි කියන තැන ඉන්නේ. රඳවාගත ඉපැයුම් වලින් තමයි එතකොට අඩු වෙන්න ඕනේ. හැබැයි දැන් මේක කරලා දෙන්නේ මොකද්ද? බෙදා හැරීම වියදම් වලට දාලා තියෙනවා. බෙදා හැරීම වියදම බැර කළා රඳවාගත ඉපැයුම් අර කරන්න. ඒතර මේක නිවැරදි කරද්දී වා කරන්න ඕනේ බෙදා හැරීමේ වියදම් වලින් ඕක අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ බෙදා හැරීම වියදම් බැර කරන්න ඕනේ. බෙදා හැරීමේ වියදම් වලින් වා අඩු කරන්න ඕනේ කියලා කොච්චරද වරහණක් දාලා අඩු කරන්න අතුරු ලාභාංශ 1500ක්. ඒ කියන්නේ බෙදා හැරීම නම් බැර කියන එක. ඊළඟට වා දාන්න ඕනේ මේක ගිහිල්ලා රඳවාගත් ඉපැයුම් වලට හර කරන්න ඕනේ 1500ක් හර කරා කියන පුතා රඳවාගත් ඉපැයුම් වලත් ඇත්තරම අඩු කරා කියන. ඒතර තැන් දෙකෙන්ම අඩු වෙන එක වෙන්නේ. හැබැයි වාට තේරුම් ගන්න පුළුවන් දිත්තසරහන යන්නේ රඳවාගත් ඉපැයුම් හර. ඊ රඳවාගත් ඉපැයුම් හර ගන්න කියන්නේ හිමිකම අඩු කරනවා කියන එක. බෙදා හැරීමේ වියදම් බැර. මොකද වියදම් වලට දාපු එක අයින් කරන්න. පුතේ වියදම් බැර කියන්නේ වියදනුත් අඩු වෙනවා කියන එක. එතකොට 1500 තැන් දෙකෙන්ම වරහන් දාලා අඩු වෙන එක වෙන්නේ. රඳවාගත් ඉපැයුම් වලත් අඩු වෙනවා. බෙදා හැරීම වියදම් වලත් අඩු වෙනවා. දැන් වැරදියට තේරුම් ගන්න එපා. එකක් අඩු කරනවා නම් අනිත් තැන එකතු වෙනවා කියලා එහෙම කතන්දරයක් නැහැ. මෙතන දිත්ව සටහනක් කියන්නේ රඳවාගත් ඉපැයුම් හර කියන්නේ හිමිකම අඩු වෙනවා. එතකොට අඩු කරලා පෙන්නන්නේ. බෙදා හැරීම වියදම් බැර කියන්නේ වියදම් වලින් අඩු වෙන්න ඕනේ. ඒතර එතනත් අඩු කිරීම. ඒතර තැන් දෙකේ වරහන් දාලා තමයි යන්නේ රඳවාගත් ඉපැයුම් සහ බෙදා හැරීමේ වියදම් වල. ඒක වැදගත්. හොඳේ. එකක් අඩු වෙනවා එකක් එකතු වෙනවා කියන කතන්දරේ නැහැ. දිත්ව සටහනක් කියන්නේ. ඊට පස්සේ කියනවා 2019 5:30 දින අධ්‍යක්ෂකවරු විසින් 1000ක අවසාන ලාභාංශ යෝජනා කරන ලදී. අපිට කියනවා LKS 10 පුතේ ඔය ලාභාංශ යෝජනා කිරීම ගලපන්න එපා. ලාභාංශ අධ්‍යක්ෂක මණ්ඩලයේ ලාභාංශ යෝජනා කිරීම ගලපන්න එපා කියලා කියන්නේ. අපි ඒක දාන්න එක සටහනක් විදිහට හෙළිදරව් කරන්න. ඒතර ඔයාගේ සටහන අංක 10 දා අධ්‍යක්ෂක මණ්ඩලයේ රුපියල් මිලියන එක ලාභාංශයක් යෝජනා කර ඇත කියලා සටහනක් විදිහට ලියන්න. ඒ ඇති. එතකොට ඔන්න 2019 සමාගම් ගානේ ගැලපිලි 10ක් තියෙනවා. ගැලපිලි 10ම විස්තරාත්මකව අපි කතා කරා. දැන් එතකොට ගැලපිලි ටික ඉවරයි. දැන් ඔයාලට තියෙන ශේෂ රික්සුම දාලා සමාගම් ගාන හදා ගන්න තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යෙන් ඵලදායක වෙන්න දැන් මේ වීඩියෝ එක බැලුවා කියලා ඔයාට සමාගම් පුළුවන් වෙන්නේ නැහැ. හරිද? සමාගම් මේ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් කරගන්න නම් ඔයා කරන්න 19 සමාගම් ගාන කිහිප සැරයක් හදනවට හදන්න එපා. හරි මේක ඇහුවොත් මම මෙන්න මෙහෙම තමයි මේක කරන්නේ කියන අර ප්‍රැක්ටිස් එකත් එක්ක හරි මේ පළවෙනි පඹුල මේ හුණු ගෑවිලා තියෙනවා. නැත්නම් අත බලද්දි පේනනේ මේක එක පාටක් මේක එක පාටක් කියලා. ඒතර මේ ඒ හුණු ගෑවිලා තියෙන චෝක් ගෑවිලා තියෙන්නේ. මේක පෙන්වන්න බෑ මගේ කාමරේ හැම තැනම ආයේ ඩස්ට් එක චෝක් වලින් මේ නෑවිලා තියෙන සුදු පාටට මේ ඒතර ඒ වුණාට ඒක මාර ආතල් ඒ වුණාට මාර කට්ටක් ඒක චෝක් නාලා තමයි වැඩේ කරන්නේ.
හරි කතන්දරේ තියෙන මේ වැඩේ වෙන්නේ මේමයි. ඔයා පුතා සමාගම් ගානක් රූල් කරන එකක් නෙවෙයි. සමාගම් ගණන් ආකෘති ගොඩක් පුළුවන් පුළුවන් හැම වෙලාවෙම සමාගම් ආකෘති කාලා තියන. ඒ කියන්නේ මං කියනවා පාඩම් කරන්න නැති වෙලාව තියෙනනේ කාලා නිකන් ඉන්නකොට අම්මත් එක්ක කුස්සියට වෙලා පොඩි chat එකක් දානකොට ටීවී එකේ මොනවා හරි බලනකොට ටීවීත් පොඩ පොඩ හරි උඹලා බලනවනේ මේ දවස්වල දැන් විභාගේ වුණාට දැන් විභාග මානසිකත්වයෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලානේ. ඒතර ඔය පාඩම් කරන්නේ නැති වෙලාවට වෙන මොනවා හරි වැඩක් කරද්දි ඔයා සමාගම් ආකෘති ටිකක් ගහ ගන්න. එතකොට ගහලා 19 ගාන හොඳට ප්‍රැක්ටිස් කරන්න. 19 වැඩේ නතර කරන්න එපා. 19 මේ දැනුමත් එක්ක මම කියන්නේ 20 ගාන තියෙන ගැළපිලි 8ක් තියෙනවා නම් 8ම ඔයාට මේකේ තියෙන විදිහට හදන්න පුළුවන් කියලා. හැබැයි 8න් 7ක් 6ක් විතර ඔයාට මේකත් එක්ක ගොඩ දා ගන්න පුළුවන්. එතකොට ඔයා 20 මහන්සි වෙන්න ඕනේ අර අලුත් ගැළපිල්ලට විතරයි. මේක හොඳට ප්‍රැක්ටිස් කරාට පස්සේ මේ බේස් එක තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ අද දවසේ මෙච්චරයි අපි කතා කරන්නේ 2020 කතා කරන්න යන්නේ නැහැ මම අත උදේ ඉඳන්ම පන්ති කරලා ඇවිල්ලා ඉන්නේ දැන් 2025 පන්ති නැතුණාට 26 27 සහ ඕලෙවල් පන්ති. ඉතින් අද උදේ ඉඳන්ම ගොඩක් පන්ති කළා අඟහරුවාද කියන්නේ මම ගොඩක් අද අඟහරුවාද නේද අද අඟහරුවාද තමයි අද අඟහරුවාද. ඒතකොට මම ගොඩාක් කාර්යබහුල දවසක් අඟහරුවාද කියන්නේ උදේ ඉඳන් රැය වෙනකම් පන්ති තියෙන දවසක්. එතකොට ඊයේ මට කරන්න බැරුණා ඊයේ වෙන ඔන්ලයින් පන්තියක් තිබිච්ච නිසා ඒ කියන්නේ 25 නෙවෙයි මේ වෙන ඔන්ලයින් ක්ලාස් එකක් තිබිච්ච නිසා 25 දරුවන්ට පන්ති කරන්න බැරුණා. ඉතින් ඔයාලව අමතක කරලා නැහැ. ඔයාලත් එක දිගටම ඉන්නවා. අද අපි කරා. ඒතකොට පොයේ දවසෙත් ආයෙ ඔයාලට පන්ති කරනවා. හෙට පුළුවන් වුණොත් හෙට රැයත් මම ක්ලාස් එකක් ගන්න. හැබැයි හෙට රැය මම පන්ති කරලා ඉද්දි මම හිතන්නේ 9 විතර වෙයි. 9න් පස්සේ වගේ හරි පුළුවන් වුණොත් මම try එකක් දෙනවා. හරි. නැත්නම් දවල් කාලේ පුළුවන් වුණොත් දවල් කාලේ හරි පැයක් එකමාරක් අරන් හරි අඩුම ඔයාලට කියන. ඉතින් මම හැම වෙලාවෙම ඔයාලට කියන දෙයක් තමයි ඔයාට ස්පෙෂලි රික්වෙස්ට් එකක් තියෙනවා නම් ඒක රික්වෙස්ට් කරන්න. එතකොට ඒක ඔයාට කතා කරනවා කියලා. ඒතර මම හිතනවා දීපල පිළියතොප කරන කතන්දරේ මම අද කතා කරා මේ හැබැයි මේ තවත් ඔයා බලාපොරොත්තු වෙච්ච දේ දැන් ඕක ඉල්ලපු කට්ටිය ඉන්නවා. ඒතර මේ ඉල්ලපු කට්ටියගේ බලාපොරොත්තු දේ ඉෂ්ට වුණේ නැත්තම් අනිවාර්යයෙන්ම ඔයා කියන්න සර් ඒකෙනුත් මම බලාපොරොත්තු වෙච්ච දේ මට තාම තේරෙන්නේ නැහැ. ඒතර මේක තව කියලා දෙන්න කියලා අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. ඒකත් එක්ක තමයි ඔයාලට මේ වැඩේ ගොඩ යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ දවස්වල අසන්නන් ඉල්ලීම් වලට ඉඩ දෙනවා. ඉතින් ඒක නිසා ඉල්ලන්න වෙන මේක කරමු මේක කරමු කියලා. ඉතින් අද යෝජනාවක් ආවා ශිල්පයේ ආයි පන්තියක් කරමු කියලා. ඉතින් මම ඒක බලමු කට්ටියත් එක්ක කතා කරලා කට්ටිය හැමෝම එකඟයි නා. අපි දවසක් දාලා මේ කතා කරමු මේක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ඔයා පොඩ්ඩක් බලන්න ඔයාලා බලන්න ඒක. ඉතින් ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මේක මම YouTube අප්ලෝඩ් කරලා ඔයාලට link එක එවන්නම්. එතකොට ඔයාලා මේක යාළුවන්ටත් share කරන්න. මොකද මේ කතා කරන දේවල් සමහරකට 25 වගේ යාළුවෙක්ට ලකුණක් ගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා බලන ගමන්ම ඔයාගේ යාළුවන්ටත් මේක share කරන්න. ඉතින් ඒකට සල්ලි යන්නේ නැහැ. ඔයා හොඳ යාළුවෙක් වෙන්න. ඉතින් මේ අපි හම්බෙමු ආයි හෙට ගොඩක් වෙලාවට හෙට අපිට දවල් වරුවේ හම්බ වෙන්න පුළුවන් වෙයි. එහෙනම් හෙට හම්බෙමු පුතේ. වැඩ ටික කරගන්න ගැටලුවක් මොනවා හරි තිබ්බොත් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න.